Right. Right. I want to tala පොඩි ඩිලේ එකක් වුණානේ නෝට හදිසි වැඩක් ආවා. right. කවුරු හරි කන්ෆර්ම් කරන්න මාව ඇහෙනවද කියලා හරියටම. right. okay. okay. enough. So let's start the class. So last day we discussed up to page number 4, right? So today computer peripheral devices, right? Page number 5, computer peripheral devices, right? So this is very easy topic ne දැන් අපි grade 6 ඉඳන්ම පාවිච්චි කරන topic එකක්. Very easy. So what is that? Input output storage devices, right? Right. So we quickly revise our knowledge. අපි දැන් ඉක්මනට බලමු අපේ knowledge එක, right? What are input devices? මොනවද පුතාලා input devices කියන්නේ? දැන් කම්පියුටර් එකට අපි feed කරන්නේ මොනවද? මතකද ඉස්සර IPO circle එක? Input processing output නේද? IPO. Input processing and output, right? So input devices and output devices and storage. So what are input devices? Right. ඊට කලින් කියනවා අපි කම්පියුටර් එක වෙන්නේ මොකක්ද කියලා. කම්පියුටර් එක වෙන්නේ we feed right. right. කම්පියුටර් එක වෙන්නේ මොනවද අපි data and so input data and instructions. මතකයිනේ 2 3 data විදිහට plus කියන එක instruction විදිහට අපි feed කරනවා. So output මොනවද output? Very good. Right. Information, otherwise processed data, process කරපු data නේද? Processed data, right? So we get an output as processed data. So මේකේ උදාහරණයක් ගත්තොත් 2 plus 3 5 කියලා plus 3 2 5 plus 3 කියන එක මොකෙන්ද වෙන්නේ? processing එකේදී තමයි ඒක වෙන්නේ, right? So information, otherwise processed data, right? information කියවට පුතාලා දැන් මේ dataත් මේකේ output එකක් තමයි දැන් මේකේ උත්තරේ 5නේ. 5 කියන එක ආයේ data එකක්. හරිද? ඒක information කියන්නේ meaningful data කියන එකනේ. right? meaningful data still 5 කිව්වොත් ඒක තනියෙන් ගත්තොත් still එක data, but it's a meaningful data. Why? We have given 2 plus 3. So it's a so after processing we got the 5 නේද? ඒතර 5 ඇවිල්ලා තියෙන්නේ after processing. So anyway it's a information for us. Why? We fed 2 plus 3. So answer should be 5. දැන් ඒක එතකොට අපිට information එකක්, right? But මේක තනියෙන් ගත්තොත් කෙනෙකුට හිතේ මේක data එකක්මනේ කියලා, right? So anyway එතකොට information එක otherwise processed data, process කරාට පස්සේ එන data එක, right?
දැන් ඔන්න ඔක තමයි input processing output එක තියෙන්නේ. දැන් ඔතන තව එකක් වෙනවානේ අපි add කරා මේ storage එක. right? එතකොට storage එක storage devices තියෙනවා මේ computer එක ඇතුලේ මොකටද? To store the data. මේක තැම්පත් කරලා තියාගන්න store data. right? දැන් ඔයාලා සමහරවිට මම මේ සිංහල වචන කිව්වම සිංහල වචනේ අල්ලගෙන ලේසියෙන් මතක තියාගන්නවා තැම්පත් කරන්න කියලා. ඒවා ඒක මේ මම කියන්නේ මේ තේරුම් ගන්න මිසක් ඔයාලට කිසිම වෙලාවක ඔයාලා ඒක මතක තියාගන්න එපා. ඒක ඉංග්‍රීසි වලින්ම මතක තියාගන්න. right? So storage devices used to store data. කියන්නේ තැම්පත් කරනවා කියන තමයි ඒක සිංහල තේරුම. right? store data. එතකොට අපි දැන් ස්ටෝර් කරගන්නේ ඇයි data? මොකටද? we can refer it back in future නේද? අපිට අනාගතයේදී ආයසරයක් මේක refer කරන්න පුළුවන්. දැන් අපි මොනවා හරි ෆයිල් එකක් ලියුමක් හදනවා නම් ඒ ලියුම හදලා ඉවරලා මේක save කරලා තියාගන්න. නැත්නම් we have to do it again rework එකක් නේද? දැන් හිතන්නකො මට ලියුමක් යවන්න තියෙනවා හැමදාම වගේ මේ ලියුම යවන්න ඕනේ. එතකොට මම හැමදාම ඔක්කොම ටයිප් කරන්න ඕනේ නැහැ. දැන් ලියුම හදලා ඉවර වෙලා ලියුමේ ඕන කැලේ ටික මම සේව් කරලා තියාගන්නවා. අර ඇඩ්‍රස් ටික විතරක් මාරු කරලා යවන්න ඕන වුණොත් එහෙම තියාගන්න පුළුවන් නේ අපිට. නේද? ඒතර ලියුමේ ඩ්‍රාෆ්ට් එක මම තියාගන්නවා. මම කන්ටෙන්ට් එක එකයි නම් ඒ ටික තියාගන්නවා. හරි. නමුත් අපි ඒක තියාගත්තොත් අපිට ආයෙසරයක් අර මැද බොඩි එක සම්පූර්ණයෙන්ම ටයිප් කරන්න ඕනේ නැහැ. යන්නේ වගේ ඒක සේව් කරලා තියාගන්නවා for future references. right? ඒතර දැන් ඔන්න දැන් ඕක තමයි basic concept එක IPO circle එක. right? and storage අපි තවත් ඉගෙන ගත්තා communication devices කියලා. දැන් ඒවා ඉගෙනගෙන තියෙන්නේ. right? මේක දැන් මේක ගොඩක් ස්ලෝ ගියොත් ඉස්සර වගේ අපිට සමහර දේවල් වෙලාව නැති වෙනවා ඉස්සරහට තියනවා ටිකක් අමාරු දේවල්. ඉතින් ඒ නිසා අපි දැන් ඒ වගේ දේවල් දැන් ඔයාලා ආයෙ රිෆර් කරන්න. මොකද පරණ පොතුත් තියෙනවානේ. ඒවා රිෆර් කරලා බඩ බලන්න දැන් ආයෙ මතක් කරලා අමතක දේවල් තියෙනවා නම් මේක චුට්ටක් රිෆර් කරලා ආයෙ බලන්න ඕනේ. හරි? එතකොට ස්ටෝරේජ් and communication අපි communication ලත් quickly කතා කරමු. එතකොට network interface card කතා කරා, routers කතා කරා, switches කතා කරා, network cable කතා කරා. හරිද? wifi ගැන කතා කරා. එතකොට අපි ඒ communication devices modem එක ගැන කතා කරා. modem modulation and demodulation කියන හරි ඒවා ඔක්කොම දැන් අපි කතා කරලා පිටිපස්ස තියෙන. හරි ඒවා ඉස්සරහටත් ආයෙ එනවා. හරි ආයෙ ඩීටේල් කතා කරන්න යනවා grade 10 ඉඳන්. right? ඔයා ආයෙ මුලින් ඉඳන්ම ඩීටේල් කරන්න. හැබැයි මම ඒක තමයි කිව්වේ දවස්වල මම පුළුවන් තරම් ඒ ඔළුවට දැම්මේ. ඔයාලට ඉස්සරහට හරියම ලේසි වෙන්න. දැන් මේවා දැන් ගොඩාක් කියලා දැන් කියනකොටම දැන් ඔයගොල්ලන්ට පුළුවන් දැන් මේවා මතක් වෙනවා නේ. ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. right? so just quickly tell me some input devices මොනවාද input devices කීපයක් කියන්න බලන්න. ටක් ගාලා ඔක්කොමලා මයික් ඕපන් කරලා මට නිකමට ඇහුණා නම් හරි. okay yes input good right good ඒ ටික හොඳයි. දැන් ඊළඟට කියන්න බලන්න output devices කීපයක්. monitor එක ඉස්සෙල්ලාම මතක් වෙන්න ඕනේ. speakers printer right? so scanner එක input device එකක් මතක තියාගන්න ඕනේ. scanner කවුරුත් කියුන්නේ නැහැ කවුරුත් අතින්. scanner එක input device එක. document එක scan කරලා අපි ඇතුළට data ටික ගන්නවා නේද? so scan copy එකක් ගන්න. ඒතර ඒක input device එකක් විදිහට තියෙන්නේ. right? mouse keyboard microphone input devices. එතකොට web camera barcode reader good answer. ඊළඟට තියෙනවා scanner එක. දැන් ওই ටික තමයි basic දේවල් ටික. right? the output devices monitor එක තමයි මුලින්ම මතක් වෙන්න ඕනේ display එක. right? monitor එක speaker එක sound එක out කරගන්න. ඊළඟට තව තියෙනවා printer එක. right? ඔය ටික මතක තියාගන්න ඕනේ. ඊළඟට හරි basically ඔය දේවල් ටික නේද? හරි storage devices ටිකක් කියන්න බලන්න. මුලින්ම මතක් කරගන්න primary storage main storage device එක. hard disk. දැන් hard disk තුත් තියෙනවා optical hard disk,
මොනවද solid state devices නේද magnetic hard disk එකේ දෙන හරි අපි hard disk කියලා ගමුකෝ hard disk එක storage device එකක් තව SD card secure digital card pen drive hard disk කිව්වා HDD කියලා මම ලියන්නේ hard disk drive කියන එක SD card pen drive ඊළඟට CD ROM කාගෙවත් ආවේ නැහැ CD DVD yes තව එකක් මතක් කරගන්න Blu-ray disc මතකද Blu-ray disc එක මීට වඩා කැපැසිටි එක DVD එකේ වැඩි DVD එකට වඩා Blu-ray disc එකේ වැඩි දැන් මේකේ තමයි high quality film වගේ ඒවා එන්නේ Blu-ray වල ඒ data ගොඩාක් තියෙනවා high quality කියන්නේ data වැඩි ඒතර Blu-ray you get more data Blu-ray capacity is very high compared to DVD and CDs right and CD-ROM එක දැන් මේ ටික ඉස්සරහට එනවා අපි 700 megabytes තමයි CD-ROM එක කවුරුත් කිව්වේ නැහැ floppy disk එක. දැන් ඒ අමතක වෙලා ඉස්සරදී ඒ floppy disk. floppy disk වලට අපි megabyte 1.44 MB තමයි use කරන්නේ. 1 point very small storage එකක් නේද? 1.44 MB megabyte එක. දැන් ඉතින් ඔය MB කියනවා ගණන් ගන්නෙත් නෑ. හැබැයි අපිට ඕන මේක ගණන් හදාගන්න නේද? 1.44 MB. දැන් හිතන්නකෝ ඒ දවස්වල ඉඳන් ඊළඟට ආව zip disk කියලා එකක්. ගොඩාක් මේ මොනවද සුපර් ඩිස්ක් කියලා ආවා සිප් ඩිස්ක් කියලා ආවා දැන් ඕවායේ තියෙනවා ඒ කියන්නේ දැන් අපි හිතනවා මොඩි මුල්ම කාලේ අපි ෆ්ලොපි ඩිස්ක් වල වැඩ කරේ ඔපරේටින් සිස්ටම් එකේ ඉන්නේ ෆ්ලොපි ඩිස්ක් වල ෆ්ලොපි ඩිස්ක් 10ක විතර එනවා පැක් එකක් එනවා රයිට් ඊළඟට ඒක ඉන්කන්වීනියන්ට් හින්දා අපිට ඩෙවලොප් වෙලා ආවා සිප් ඩිස්ක් කියලා එකක් සිප් ඩිස්ක් එක ආවා සාමාන්‍ය 124 MB මානව 100 ගුණයක් විතර වැඩි වෙලා 256 උත් ආවා මට විතර MB සිප් ඩිස්ක් වල සුපර් ඩිස්ක් එකත් මේ වගේ ආසන්න ගාණක් ආවා. හරි එතකොට දැන් මට 100 ගුණයක් 200 ගුණයක් විතර වැඩි වෙලා. ඊළඟට එනවා CD ROM එක. 1.44 දිවිච්ච එක 700 වෙලා. It's a very good achievement නේද? දැන් science වලදී අපි කියන්නේ computer science වලදී අපිට ගොඩාක් 1.44 around 650 times 650 ගුණයක් විතර වගේ වැඩි වෙලා ඇවිල්ලා තියෙනවා 600 ගුණයක් විතර වැඩි වෙලා ඇවිල්ලා තියෙනවා මේ ෆ්ලොපි ඩිස්ක් එකට දාන්න පුළුවන් data ප්‍රමාණය වගේ ෆ්ලොපි ඩිස්ක් එකේ 1.4 දානවා මේකේ 700ක් දාන්න පුළුවන්. හිතන්න කොච්චර ප්‍රමාණයක්ද කියලා. හරි DVD එකේ එනවා 4.7 GB. හරි 4.7 GB ඒ කියන්නේ 7 වරක් 4 28යි 7 වරක් 5 35 7 වරක් 6 ඒ කියන්නේ මේ වගේ 6ක් නැත්නම් 7ක් times විතර. CD 7ක තියෙන data 6ක 7ක විතර තියෙන data අපිට DVD එකකට දාන්න පුළුවන්. That's very big improvement. දැන් මේ ටික මම කියලා දීලා තියෙනවා ඒ දවස්වල. හරි very big improvement. දැන් මේ CD 6ක 7ක තියෙනවද? දැන් film ඉස්සරහා CD ROM වල. ඒතර quality එක අඩුයි. ඇයි data පොඩ්ඩනේ. ඊට පස්සේ DVD very popular. හරි very popular වුණා DVD ආවා විතරයි. ඒ film එකම ටිකක් හොඳ quality එකෙන් එන්න ගත්තා. ඒ film එක හොඳට detail ලෙවන්න පුළුවන් නේ. sounds හොඳයි. data වැඩි image quality එක වැඩි no DVD ඊළඟට නිකන් ඉන්නේ නැහැ නේද experiments යනවා ඊළඟට එනවා Blu-ray disc එක Blu-ray disc එක පුතාලා සාමාන්‍යයෙන් 20 නිකන් ගොඩක් ඉස්සරහට තියෙන මේකේ capacity 20 දෙනවා එතකොට මේ වගේ 5 ගුණයකට වඩා වැඩි හිතා ගන්න කොච්චර data ප්‍රමාණයක්ද කියලා right Blu-ray disc වල 20 ඉඳන් දිගට යනවා තව 50 GB එහෙමත් යන ඒවා තියෙනවා Blu-ray disc එක වෙනම concept එකක් blue laser එකකින් ඒක control කරන්න හරි Blu-ray ඒ කියන්නේ ඒක වෙනමම technology එකකින් පාවිච්චි කරන්නේ ඒවා expensive මේක දැන් මේවා වැඩි වෙන්න පටන් expensive ගාණ වැඩි වෙනවා right so Blu-ray disc ආවා දැන් ඒකේ ගොඩාක් data දාගන්න පුළුවන් දැන් films ඔක්කොම high quality films ඔය IMAX films ඔක්කොම එන්නේ Blu-ray disc වල ඉතින් බලන්න hard disk උත් දැන් පරණ magnetic hard disk වල speed එක මදි හින්දා දැන් flash disk කියනවා එහෙම නැත්නම් ඒවට අපි SSD solid state disk කියලා කියනවා වට හරි ඒත් ඒවා මේ moving parts නෑ අර round කැරකි නේද ඒ plates වල කැරකෙන්නේ නෑ මේක නිකන් pen drive වගේ chip එකක් තියන්නේ SSD hard disk එක right
SSD hard disk මම මේ input මේ devices ටිකක් පොඩ්ඩක් ලවන සතිය මම මතක් කරලා ගේනම් floppy disk වගේක් මම ගාව තියෙනවා ඒ ටික මම පෙන්නන්නම් දැන් හදිස්සිය කරන්න වෙලාවමදි මම අනිත් දවසේ මේ ටික ගෙනල්ලා පෙන්නන්නම් එකින් එක right SSD cards එතකොට මේ බලන්න storage devices මේ හැම එකම හැදිලා තියෙන්නේ ඇයි මේ වේගය වැඩි වෙන්නේ එතකොට මේක ඉක්මනට data ගන්නයි save කරන්නයි පුළුවන් right flash disk එක pen drive එකට වඩා ගොඩාක් fast flash disk එක SSD එක. ඒකෙන් ගොඩාක් වේගෙන් data තියන්නත් පුළුවන්, data ගන්නත් පුළුවන්. මේ දැන් අපිට මේ බලන් ඉන්න බෑ සමහරවිට. දැන් floppy disk එකක ඉස්සර මේ 1.4 data එකක් paste කරන්න ගොඩාක් වෙලා හෙමින් කැරකි තමයි මේ data. දැන් එහෙම නෑ මේ MB GB ගණන් ටක් ගාලා මෙහෙම කරනකොට මේවා read කරනවා. ඉතින් අපිට ඒ හින්දා තමයි මේ movies එකෙන් බලන්න පුළුවන්. දැන් floppy disk එකකට movie එකක් බලන්න බෑ. එයා හෙමින් කරකෝ හරි හෙමින් වැඩ කරන්නේ. හරි? මේවා පොඩ්ඩක් ඊට වඩා fast. SSD කියන්නේ very fast. හරි? එතකොට flash cards කියලා හැම වෙනවා. දැන් ඒවා වෙනම high very reliable very convenient storage. ඒ කියන්නේ මේවා හරිම space මේ හදලා තියෙන performance වලට ඒ කියන්නේ high speed computing වලට තමයි මේ හැමදේම හදලා තියෙන්නේ right ඉතින් මේ මතක තියාගන්න පුතාලා දැන් ඔන්න input output and storage devices දැන් අපිට ඕනවා තමයි peripheral devices කියලා කියන්නේ right දැන් ඔය හොඳ ලස්සන පින්තූරකුත් තියෙනවා පොතේ පස්වෙනි page එකේ so peripheral devices කියන්නේ මොනවද කියලා අහුවොත් ඔයාලට ලොකු විස්තරයක් දැන් කියන්න පුළුවන් right basically input output and storage data තමයි peripheral devices කියලා කියන්නේ example දීලා input output කියන්නේ මොකද්ද input devices කියන්නේ මොකද්ද ඒ කියන්නේ basically we use input devices to feed data and information to the computer හරි ලේසියිනේ අපි දැන් ඔයාලා කිව්වනේ data and information right එතකොට output device කියන්නේ so we can get the processed output through the output devices. again processed data එක අපිට එළියට ගන්න තමයි අපිට output devices ඕනේ. ඉතින් ඔන්න peripheral devices ගැන අපි quickly ඉගෙන ගත්තා right. ඊට පස්සේ ඔයාලට පොඩි chart එකක් දීලා තියෙනවා page number 6 එකේදී. මොකද්ද input output and storage devices. input devices storage magnetic tape drive මට අමතකත් වුණා right tape drives ඒක දීලා තියෙනවා ඔන්න බලන්න touch screen input and output අන්න මතකයිනේ touch screen input and output දෙකම screen එක output touch එක input එතකොට mobile touch screen කියලා කිව්වොත් කවුරුත් ඒක දාන්න එහෙම යනවා නෙමෙයි input device එකකට output device එකකට මොකද touch screen කියන එකේ in එකකුත් තියෙනවා ඒ හින්දානේ touch කරන්න පුළුවන් touch එක in එක output එක display එක right දැන් mobile phone display එක smartphone වල තියෙන ගොඩක් touch display එක ඕක පුතාලා කෑලි දෙකකට තියෙන්නේ right දැන් ඔයාලට ඔය touch display එක ආවට දැන් ඔයාලට touch කරන්න පුළුවන් වුණාට ඔක තියෙන්නේ කෑලි දෙකකට right දැන් මම මේ විදිහට හරස් කඩක් ගත්තොත් display එකේ හරි මේක හරස් කඩක් කියන්නේ ඩිස්ප්ලේ එක මේ අතට දෙකට කපනවා මම මෙහෙම තියෙන ඩිස්ප්ලේ එක මේ අතට හරවලා මම මෙහෙම කපපුවාම පේන විදිහට දැන් මෙතන තියෙනවා ස්ක්‍රීන් එක මේ නිල් පාටට හරි මේකට ඉස්සරහින් තියෙනවා තව පොඩි ලේයර් එකක් මෙහෙම ඒක තමයි ටච් එක right මේක තමයි ටච් හරි එතකොට ඒක ඇවිල්ලා ඉන්පුට් ඊට පස්සේ පිටිපස්සේ තියෙන්නේ ඩිස්ප්ලේ එක ඒක output. So ඒ හින්දා තමයි මේක input and output device එකකට ගන්න මේ touch screen කියන එක. touch screen එක හරස් කඩක් ගත්තාම cross section එකක් ගත්තාම හරි මෙන්න මේ විදිහට output එකයි input එකයි දෙකම තියෙනවා මේ display එක ඉස්සරහ තියෙන පොඩි touch එක. ඉතින් මේ සාමාන්‍ය ෆෝන් එකක ටච් එක වැඩ කරන්නේ නැතුව ගියොත් මේ කෑල්ල අයින් කරලා ඉවරලා මේ රෙඩ් කෑල්ල උන අලුත් රීප්ලේස් කරලා ඩිස්ප්ලේ එක නැතුව ගණන් අඩුවේ මේක රීප්ලේස් කරගන්න පුළුවන්. හරි ෆෝන් එක ඩිස්ප්ලේ ඔය ඩිස්ප්ලේ එක බිඳුනා කිව්වම සමහරවල්ලාට මේක වැඩ කරනවා. සමහරවල් ටච් එක විතරක් වැඩ කරන්නේ නැති යන වෙලාවල් තියෙනවා. ඒතකොට මේ ටච් කෑල්ල විතරක් මාරු කරන්න පුළුවන්.
right ඒ වගේ ඩිස්ප්ලේ එක කැඩිලා නමුත් ටච් එක වැඩ. එහෙම වුණොත් ඩිස්ප්ලේ එක විතරක් මාරු කරලා ටච් එක තියන්න පුළුවන්. ඔක කෑලි දෙකක්. හරි එතකොට ඒක පැහැදිලිවම තියෙනවා ටච් ස්ක්‍රීන් එකේ ඉන්පුට් ඇන්ඩ් අවුට්පුට් දෙක කොලම්ස් දෙකටම දාලා ඒක මතක තියාගන්න. right හරි ඒක ටච් ස්ක්‍රීන් එක ගැන පොඩි ඉන්ෆර්මේෂන් කෑල්ලකුත් ඔන්න යට තියෙනවා used to input and output device both කියලා. දැන් මේක තමයි ප්‍රින්සිපල් එක. මොකද්ද ටච් ස්ක්‍රීන් එකේ input and output parts දෙකක් තියෙනවා මේ device එකේ. right okay right let's move into the computer specification. right specification කියන්නේ මොනවද? specification කාටද කියන්න පුළුවන්? ස්පෙસિෆිකේෂන් සාමාන්‍යයෙන් අපි කියන්න පුළුවන් ඒකට සිංහල නමක් නම් මට එන්නේ නැහැ ස්පෙસિෆිකේෂන් කියන එකට නිකන් ඒකේ ගුණාංග කියන්නේ දැන් මොබයිල් ෆෝන් එකක් ගත්තාම ගුණාංග ගොඩාක් තියෙනවා සයිස් එක බාර ඊළඟට ඒකේ ප්‍රොසෙසර් එක කොච්චරක්ද RAM එක කොච්චරක්ද ඩිස්ප්ලේ එක කොච්චර ඩිස්ප්ලේ එක සයිස් එක කොච්චරක්ද ඊළඟට ඒකේ features Wi-Fi support කරනවද Bluetooth support කරනවද එහෙම නැත්නම් GPS support කරනවද ඊළඟට අර ෆෝන් එක හැරෙනකොට ඔටෝමැටිකලි මේ මොනවද ඒකට කියනවා අපි accelerometer කියලා හරි එහෙට මෙහෙට වෙනස් වෙනකොට ඊළඟට තව තියෙනවා ඔකේ proximity sensor එකක් කියලා. ඒ කියන්නේ අපි ෆෝන් එක කනට ලං වෙනකොට ඒ ෆෝන් එක ඕෆ් වෙනවා ඔටෝමැටිකලි. ඒක තමයි proximity sensors. ආසන්නට එනකොට proximity කියන්නේ ආසන්න. right so display will turn off. දැන් කනේ තියන ෆෝන් එකක් මෙහෙම කතා කරනකොට හරි ෆෝන් එක මෙහෙම කතා කරනකොට display එක off වෙනවා. right so it will do two things. පළවෙනි එක තමයි call එක long call එකක් නම් it will save the energy. දැන් මේ battery life එක වැඩි වෙනවනේ නේද? දැන් display එකට ගොඩක් battery යනවා. එතකොට ගොඩක් වෙලා දැන් මම ෆෝන් එකේ කතා කර ඉන්නවා පැයක් විතර. පැයක් විතර කතා කර ඉන්නවනම් මොකද වෙන්නේ? display එක on වෙලා තිබුණොත් battery ගොඩක් ඉක්මනට drain වෙනවා බහිනවා. right so to avoid that and to avoid unnecessary accidental touch කියන්නේ මොකද? මෙහෙම වැඩ කර ඉන්න සමහර මේවා ටච් වෙනවා. ඉතින් ඒවා නවත්තන්න එයාලා proximity sensor එකක් පාවිච්චි කරනවා. proximity sensor එක තියෙනවා මේ display එකේ ෆෝන් එකේ ඉස්සරහට තමයි මේ ඔක්කොම sensors ටික තියෙන්නේ සම්බන්ධ දේවල්. මෙන්න මේ හරිය තියෙනවා. ඒතර එයා මෙහෙම ලං වෙනකොට ෆෝන් එක මෙහෙම ලං වෙන මේවා කියන්නේ ෆෝන් එක මෙහෙම කෝල් එකක් දැන් නිකන් තියෙනකොට නෙමෙයි ෆෝන් එක කෝල් එකක් යනකොට වගේ ඒ වගේ ඒවා ඒතර display එක off වෙලා යනවා කොහොමද? හරි ඔබ ඩිස්ප්ලේ එක ඕෆ් වෙලා යනවා. ඒතකොට ඩිස්ප්ලේ එක මේ ඒ වගේ පාවිච්චි කරනකොට සෙන්සර්ස් හැමතිස්සෙම යා බලනවා මොකද්ද මේක වෙන්නේ කියලා. දැන් සමහර සෙන්සර්ස් තියෙනවා දැන් ෆෝන් එක මෙහෙම අතට ගනිද්දි මෙහෙම ඔන් වෙනවා. දැන් මෙහෙම නිකන් ඕෆ් එකේ තියලා මෙහෙම ඔන් කරද්දි ඔය ඔන් වෙනවා. ඊට පස්සේ ආයෙ මේක අනිත් පැත්ත හරවලා බිම තියද්දි එයා ඕෆ් වෙනවා. ඉතින් ඒවා සෙන්සර්ස් වලින් ප්‍රොක්සිමිටි සෙන්සර් එකෙන් තමයි ඕක කරන්නේ. ඔය කොම්පාස් එකක් තියෙනවා ඕක ඇතුලේ. right ගයිරොස්කෝප් එකක්. එතකොට ඒකෙන් පුළුවන් ඔය දිශාව බලා ගන්න. ඒ වගේ ෆීචර්ස් ගොඩාක් තියෙනවා. දැන් ෆෝන් මොබයිල් ෆෝන් ස්පෙસિෆිකේෂන් වෙබ්සයිට් එකකට ගියොත් එහෙම දැන් ඔය ඕවා ගැන තමයි කතා. ඔයාලා දැකලා ඇති දැන් ඔය ලංකාවේ තියෙන ප්‍රසිද්ධ රිවිව් කරන අය නේද? හොඳ ප්‍රසිද්ධ මේ කෙනෙක් තමයි චනුක්ස් බ්‍රෝ කියන්නේ. චනුක්ස් ඉන්නවා ඊළඟට SL ෆොටෝ ඊළඟට ගොඩක් අය ඉන්නවා. right ඉතින් ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඔය අන්බොක්සින්ග්ස් නැත්නම් මේ කියන්නේ අලුත්ම ප්‍රොඩක්ට් එකක් අරගෙන ඒකෙන් කතා කරනවා මේ ප්‍රොඩක්ට් එක කොහොමද මේක වැඩ කරන්නේ කොහොමද එක්ස්පීරියන්ස් එක මොනවද තියෙන්නේ. ඉතින් ඒක දැන් අලුතෙන් දෙයක් ගන්න ඉන්න කට්ටියට හරියම හොඳයි. right ඒවට අපි ප්‍රොඩක්ට් රිවිව් වීඩියෝස් කියලා කියනවා. right ලංකාවේ ගොඩක් කලින් පටන් ගත්ත කෙනෙක් තමයි චනුක්ස් බ්‍රෝ කියන්නේ. right even අපිත් රෙෆර් කරනවා. හොඳ එයාලා දැන් හොඳ ගොඩක් දැන් මුලට වඩා දැන් ගොඩාක් හොඳ ලස්සනට මේ හරි හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම දැන් මේ ලංකාවේනේ දැන් හොඳ වර්ල්ඩ් ක්ලාස්
මේ රිවියර්ස්ලාත් ඉන්නවා right එතකොට ඒගොල්ලෝ ඉංග්‍රීසි වලින් ගොඩක් වෙලාවට දැන් එක එක රටවල් වල වෙන වෙනම භාෂා වලින් ඉන්නවා දැන් ඉන්දියාවේ කට්ටියක් ඉන්නවා ජපාන් USA වල ඉන්නවා ඒ වගේ ප්‍රොඩක්ට් රිවිව්ස් ගොඩක් කරන අය ඉන්නවා ප්‍රොඩක්ට් රිවිව්ස් කරනවා කියලා කියන්නේ මේ ස්පෙસિෆිකේෂන් ගැන කතා කරනවා මේ ඩිවයිස් එක තියෙන ස්පෙસિෆිකේෂන් දැන් ඩිස්ප්ලේ එක ගැන කතා කරනවා ඩිස්ප්ලේ එක ගැන ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන් ඩිස්ප්ලේ එකේ ටච් රෙස්පොන්සිව්නස් එක ඒ කියන්නේ මේ ටච් එක කොච්චර හොඳට වැඩ කරනවද ස්මූත්නස් එක හරි ඔය වගේ ඊළඟට ඒකේ කලර්ස් කොච්චරක්ද ඒ ඩිස්ප්ලේ ටයිප් එක මොනවද LEDද LCDද AMOLEDද හරිද මොන ටයිප් එකේ ඩිස්ප්ලේ එකක්ද මේක මොනෝ ඩිස්ප්ලේ එකක්ද රයිට් ඔය වගේ ගොඩාක් දේවල් දැන් ෆෝන් එකක් ගත්තම කැමරා කම්පාර්ට්මන්ට් එක ගත්තට පස්සේ කැමරා මේක කීයක් තියෙනවද මේ කැමරා වලින් මොනවද වෙන්නේ මේක zoom කරන්න පුළුවන්ද zoom out කරන්න පුළුවන්ද හරි මැක්‍රෝ ෆොටෝස් ගන්න පුළුවන්ද මැක්‍රෝ කියන්නේ ළඟට කරලා ගන්න ඔය දැකලා ඇති ඔය මල් සමනල් එහෙම ළඟට කරලා හරි ලස්සන ෆොටෝ ගන්න. ඒකට කියනවා මැක්‍රෝ ෆොටෝග්‍රැෆි කියලා. චූටි දුර ප්‍රමාණයක ඈතින් නම් මේවා ගන්න ළඟට ගිහිල්ලා ගන්න. සමහර මේ පුතාලා ස්පෙસિෆිකේෂන්ස් එතට කැමරාව ගැන වෙනම කතා ඩිස්ප්ලේ ගැන වෙනම කතා ප්‍රොසෙසර් එක ගැන කතා මේ ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන් ගේම්ස් මොනවද මොන වගේ ගේම්ස් ඒක හොඳ ප්‍රසිද්ධ ගේම්ස් තියෙනවානේ දැන් ඔය PUBG ඔය කිව්වා රේසින් ගේම්ස් සිමියුලේෂන් ගේම්ස් දැන් ඒ වගේ තියෙනවා ගොඩාක් මේ ප්‍රසිද්ධ ගේම්ස් දැන් ඒවා කොච්චර හොඳට මේ ෆෝන් වල වැඩ කරනවද ඉතින් ඕවා තමයි රිවිව් කරනවා කියලා කියන්නේ කොහොමද පැකේජින් කරලා තියෙන ෆෝන් එක දැන් ඕපන් කරනකොට එයාලට ඔය ෆෝන් කම්පැනි වලින් කම්පියුටර් කම්පැනි වලින් එයාලට අලුත්ම බොක්ස් එකක් දෙනවා. එයාලට ගොඩක් වෙලාවට ස්පොන්සර් විදියට හම්බ වෙනවා ඒක. රිවිව් කරලා දෙන්න කියලා. රයිට් ඒකට පේ කරනවා සමහරවිට. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ අලුත් බොක්ස් එක ඕපන් කරන තැන ඉඳන්ම මේක දැන් මෙහෙම ඕපන් කරාම මෙන්න මෙහෙමයි අලුතෙන්ම තියෙන්නේ. අපි ගත්තා වගේ හැඟීමක් අපිට එනවා ප්‍රොඩක්ට් එක නේද? මේ අතට ෆෝන් එක තියෙන්නේ මේක යට චාර්ජර්ස් තියෙනවා මේ අත මේවා තියෙනවා. ඕගේ මේ ලොකු එක්ස්පීරියන්ස් එකක් දෙනවා ප්‍රොඩක්ට් රිවිවර්ස්ලා. right ඒක හරි ලොකු තමන්ට හොඳ presentation skill එකක් තියෙනවා so you can start product reviewing ඒක ගොඩක් දැන් ජනප්‍රිය එකක් right so even if you have very good presentation skills හොඳ presentation skill එකක් තියෙනවනේ හැබැයි attractive වෙන්න ඕනේ ලස්සන background එකක් දාලා and should be very explore ඔයාලා හොඳට scientifically you should be explain ඔයාලට හොඳට knowledge you should be very knowledgeable අද මේව නිකන් මේ දැකලා මේක ඩිස්ප්ලේ එක මෙච්ච එහෙම බලන ඇත්ත ඉන්නවා හැබැයි ඔයා ගොඩක් බලන්නේ දැන් මේ ප්‍රොඩක්ට් එක ගැන ඔය ගොඩක් ඉන්ට්‍රස්ට් අය යාලා in detail කැමති දැනගන්න right එතකොට සමහර මේ ප්‍රොඩක්ට් රිවිව්ස් ලා අපි හරි හොඳ රේටින්ග්ස් වල ඉන්නවා මොකද ඒගොල්ලෝ හරි ස්පෙસિෆික් හරි ඩීටේල් වීඩියෝ එක දිගත් නෑ කොටත් නෑ ගානට ඒ ටයිම් ෆ්‍රේම් වලට මැප් කරලා ඕවා ගොඩාක් දේවල් right ඉතින් ඒවා තමයි ස්පෙસિෆික් දැන් ඔන්න ස්පෙસિෆිකේෂන් කිව්වම ආයෙ දැන් මොකද මෙතනින් එහාට මේ පොඩ්ඩක් අපි ගැඹුරු දේවල් කතා කරන්න යනවා so you have to remember what specification is right so it's a sort of a features specification right අපි features කියන ගතිගුණම නෙමෙයි අතන ගතිගුණ කියන features specifications එකේ මේ නවචන specification okay what are computer specifications බලමු මෙතන තියනවාද කියලා එකට වදින before purchasing an item අපි purchase කරන්න කලින් right අපි සල්ලි දීලා ගන්න කලින් it's important to be aware of the value and the quality of the item specifications generally about the common features අයාලා පාවිච්චි කරන features කියන වචනේ තමයි right common features පොදුවේ මේ තියෙන මම අර දැන් පෙන්නලා දුන්න ගති ගුණ මොනවද කියන එක තමයි දැන් ඕකේ තියෙන්නේ right so අපි මොන හරි දෙයක් ගන්න කලින් අපි බලනවා right මේක හොඳයිද මට මේක මගේ මං ගාව තියෙන සල්ලි ප්‍රමාණයට හරි යනවද හරි මේකේ මොන හරි විශේෂතා තියෙනවද මේකේ දුර්වලතා තියෙනවද ඔයගේ ඔක්කොම බලනවා අපි අර ඉතින් අර ප්‍රොඩක්ට් රිවිව් ඒවා හරි හොඳයි ඔය වැඩේට right so features දැන් යාලා බුක් එකක් දීලා තියෙනවා දැන් ඔයාලා හොඳම දේ තමයි ඔය අලුත් අවුරුද්ද බුක් සෙට් එක right so you get different types of books නේද දැන් ඔයාලා පොතක් ගන්න ගියාම පොතක් how many pages right whether it's A4 or B5 දැන් B5 හරි ජනප්‍රියයි නේද ළමයි අතරේ
දැන් අපේ ඔෆිස් අපි ඉස්කෝලේ යන කාලේ අර A5 තමයි මේ සාමාන්‍ය එක්සර්සයිස් බුක් එක A5. එතකොට දැන් ඉල්ලනවා B5 මට මතක විදිහට B4 හරි B5 හරි නේද? B5 කියන්නේ ඊට වඩා ටිකක් ලොකුයි. the CR books ඉල්ලනවා ලොකුම පොත. right? එතකොට ඒ වගේ දැන් ඉස්කෝලවලත් දැන් එක එක සබ්ජෙක්ට්ස් වලට එක එක විදිහට පිටු ගන්න අඩු වැඩි. right? 40 pages, 80 pages, 120 pages, 160, 200, 400 ඔය විදිහට තියෙනවා books. හරි? ඒතකොට එක එක අය මේ ඉතින් සමහරවිට බර හැම ගෙනියන්න බැරි කට්ටිය 80 pages පාවිච්චි කරනවා. සමහරට 40 pages. මොකද එයාලගේ බෑග් එක ගොඩක් බර නිසා පොඩි බබාලා. එතකොට ලොකු අයට සාමාන්‍යයෙන් පොත් අඩු වෙන්න ඒගොල්ලෝ ටිකක් එයාලා බලනවා සබ්ජෙක්ට් එක ලේසියිනේ 120 160 200 ඔය වගේ තියාගන්න. CR books තියෙනවා බයෝ බොට්නි කරන කට්ටිය ලොකු පොත් නේද? මැත්ස් වලටත් දැන් CR ගන්නවා මම දන්න තරම්. right? එතකොට ඒකේ දිගක් පළලක් තියෙනවා. දැන් පොතක් ගත්තාම ඒකේ දිග පළල තියෙනවා නේද? බුක් එකේ. length එක width එක right? ඉතින් ඔය වගේ ඒවා තියෙනවා number of pages thickness එක GSM. හරි? දැන් කම්පියුටර් කරන පුතාලා විදිහට අපි මේ GSM කියන මේ value එක එක values වල තියෙනවා papers. right? so මොනවාද අපි කියන්නේ GSM. දැන් සාමාන්‍යයෙන් printer එකකට හොඳම GSM එක මොකද්ද? සාමාන්‍යයෙන් කියන්න බලන්න. කාට හරි පුළුවන් දන්නවද? printer එකකට print out ගන්න හොඳ GSM එකක් කියන්න බලන්න. average good. දැන් ඔයාලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන පොතක GSM ගාන කීයද කියලා දන්නවද? ඔය පොතක පිටුවක්. එක්සයිස් බුක් එකක් නෑ දැනට පෙන්නන්න. බලන්න පොතක් හොයාගන්න තියෙද කියලා. දැන් සමහර පොත්වල මේ GSM ගාන ගහලා තියෙනවා. දැන් මේ පොතේ නම් මේ GSM ගාන ගහලා නැහැ. නමුත් දිග පළල ඒ ටික දාලා තියෙනවා. මේක B5 size එකක් මේ. ඒ වගේ මේ B5 size එකට දැන් ගන්න මේ සාමාන්‍ය වල දන්නවද මේක size මේ GSM ගාන කීයද? GSM කියන්නේ grams per let me check. right. GSM කියන්නේ grams per square meter. ස්ක්වයාර් මීටර්. ඒ කියන්නේ මීටරයක් දිග මීටරයක් පළල ගත්තාම මේ කොලයක තියෙන ග්‍රෑම් ගාන. ග්‍රෑම් කිලෝග්‍රෑම් ග්‍රෑම් කියලා තියෙනවා. ඒකට ඔකට තමයි GSM ප්‍රමාණය කියන්නේ. එතකොට ඝනකම් වැඩි වෙන්න ග්‍රෑම් ගාන වෙනස් වෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි පොත් පාවිච්චි කරන GSM 60 වගේ. ඔය ගොඩාක් ඉරනවා කියලා කියන්නේ පත්තර පිටු වගේ කියලා කියන්නේ ඒවා චුට්ටක් මීට වඩා අඩුයි. 40 20ටක් තියෙනවා මට මතක විදිහට. 50 ඕම තියෙනවා. එක එක ග්‍රෑම් ගණන්. එතකොට ඊළඟට එනවා 70 GSM 75 GSM 80 GSM 100 GSM ඔහොම තියලා තියෙනවා. සාමාන්‍යයෙන් කම්පියුටරේට හොඳ මොකක්ද? කම්පියුටර් කියන්නේ printer එකට මම මතක තියාගන්න. සාමාන්‍යයෙන් හොඳ ඇවරේජ්ලි අපි සාමාන්‍යයෙන් 80 GSM පාවිච්චි කරනවා තමයි printer එකකට හොඳ. සමහරු මේක ගාන වැඩි මේක A4 paper is right expensive right when the GSM is higher the cost also higher right price is higher. දැන් සමහර අය 70 අරන් යනවා ගෙදර. මේ වගේම දැම්මහම පුතලා printer එක ඇතුලේ හිර වෙනවා.
සමහරවිට එයාට අර එක උඩ එක තිබ්බම සමහර කොළ දෙක දෙක එන්න බලනවා. printer එක පොඩක් so better option is 80 GSM. දැන් ස්ටිකර් පේපර් වගේ තියෙනවා ඊට වඩා වැඩි 100 120 වගේ තියෙනවා. ඝනකම් වැඩි වුණාම කාඩ්බෝඩ් කියන්නේ ගොඩක් ඝනකම් වැඩි. එතකොට ඒවා ග්‍රෑම් ප්‍රමාණය වැඩිනේ. ඒතර ඒවා ගොඩක් ඝනකම්. එතකොට ඒක මේ සමහර printer වලට දාන්න හොඳ නැති වෙන්න පුළුවන්. එයාගේ wheel set එක සවුත් වෙනවා. හරි. So 80 is a best good option. 80 average option. යන්න එපා ඊට පල්ලෙහාට printer තියන අය මේ ඔයාලා දැන් මේවා තමයි දැනගන්න ඕනේ මේ කම්පියුටර් පාඩමේදී. 80G දැන් කවුරු හරි මගේ printer එක කොළ හිර වෙනවනේ. what's GSM using අන්නේ මහන්න. මොනවද GSM එක පාවිච්චි කරපු paper දාපු? එයා කියනවා මම නම් දන්නේ නැහැ කියලා. බලන්න ගිහිල්ලා box එකේ ගහලා ඇති මොකද්ද GSM. ඒක තමයි ලොකුවටම ගහන්නේ A4 bundle වල. හරි. එතකොට එයා කියා හොයාගෙන ආවා මේ ඒක 70 GSM නැත්නම් 60 GSM නේ. ඒක හරියන්නේ නැහැ නම් printer වල. So try it with 80 GSM. ඔයා කියන්නේ 80 දාලා බලන්න එහෙනම්. මේවා නෝට් කරගන්න මම මේ කියාගෙන යනකොට මේවා ලෙක්චර් ටයිප් එකට මම කරන්නේ ඔයාලා ඉම්පෝර්ටන්ට් ඒවා ටක් ගාලා මාක් වෙන්න ඕනේ. රයිට්? එන ඔයාට ඔලුවට යන්නත් ඕනේ. දැන් 80 GSM. රයිට්? 80 GSM වලින් එතකොට අපිට පුළුවන් හොඳ printer සාමාන්‍ය printer එලඩක් නැත්නම් 80 GSM වල සාමාන්‍යයෙන් හොඳට ෆන්ක්ෂන් වෙනවා. ඔන්න දැන් ස්පෙસિෆිකේෂන් මම ඔයාලට කියලා දුන්නා. රයිට්? එතකොට drawing book එකකුයි normal book එක A4 A5 exercise book එක B5 book එකක් ගත්තොත් ඒවා different sizes වෙනස් GSM වෙනස් නේද? ඒ ඔක්කොම වෙනස්. right thickness එක 60 වෙන්න පුළුවන් 70 වෙන්න පුළුවන් drawing එක ටිකක් ඝනකම අඳින්න ඕනේ අඳිනවා වැඩි හින්දා අපි GSM එක වැඩි කරනවා නැත්නම් අර water colors එම ගෑවට පස්සේ ටක් ගාලා ඉරිලා යනවා. එතකොට ඒවා අඩු ඒවා අරන් හරියන්නේ නැහැ. ඒවා ටිකක් වැඩිපුර 100 වගේ ගන්න ඕනේ. right එතකොට specification. එතකොට ඇයි different specifications තියෙන්නේ? ඇයි අපිට specification different? Why specification differs? දැන් mobile phone එකක් ගත්තොත් එක විදිහේ mobile phone. මම එදා කිව්වා රුපියල් 10000 ඉඳන් ලක්ෂ 7.5 8 වෙනකම් mobile phone තියෙනවා. පොත් ගත්තොත් එක જાතිය පොත් කඩේකට ගියොත් ගොඩාක් පොත් තියෙනවා. Why different specifications? ඇයි different specifications? කවුරුහරි කියන්න බලන්න. Why we get different specifications? කාටද කියන්න පුළුවන්? අපිට වෙනස් ගතිගුණත් එක්ක ගුණාංගත් එක්ක මේක එන්නේ ඇයි? Because අන්න හරි. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? Because of different requirements. එකිනෙකාගේ අවශ්‍යතාවය වෙනස් requirements. right දැන් හොඳ ඉංජිනේර කෙනෙක් ඉන්නවා. එයාට මේ පොඩි ෆෝන් එකකින් වැඩ කරන්න බෑ. he needs sort of a very complex and very sophisticated device නේද? හොඳ මොබයිල් ෆෝන් එකක් ඕනේ. සමහරට CEO කෙනෙක් ඉන්නවා. CEO කෙනෙක් chief executive officer කෙනෙක් කම්පැනි එක ලොක් එකක් ඉන්නවා. එයා මොකද කරන්නේ? එයා ගන්නවා ටිකක් ලක්ෂ 4ක 5ක හොඳ iPhone එකක්. නැත්නම් Samsung phone එකක්. මොනවා better සාමාන්‍යයට why part of his life ඒ කියන්නේ එයාගේ profile part of his profile එයාගේ profile එක maintain කරන්න එයා සමහරවිට එයාට ඕනේ iPhone එකක් තේරුණාද ඒක requirement එකක් සමහරවිට එයා iPhone 17 එක 16 එක තියෙන තරම් වැඩ කරන්නේ නැතුව ඇති but prestigious matters ඒක requirement එකක් ඒක අපිට hina විය යුතු දෙයක් නෙමෙයි ඒ බොස්ට නැත්නම් ඒ පුද්ගලයාට CEO ට managing director ට එයාගේ තත්ත්වය හරි ඒකට අපි මොකුත් කියන්න හොඳ නැහැ. මොකද එයා එහෙම වෙන්න ඕනේ. නේද? දැන් ඔයාලා දැකලා ඇති රටේ සම්භාවනීය පුද්ගලයෝ වෙන ජනාධිපති අගමැති. දැන් එයාලා මේ අපි ඔයාලා වගේ කෝච්චිය එල්ලිලා බස් එකේ එල්ලිලා ගෙදර යන්නේ නැහනේ. නේ? දැන් ඇමරිකාවේ ජනාධිපති ගත්තොත් අති විශේෂ ආරක්ෂාවක් ඒ ඔක්කොම හැම රටකම ජනාධිපති කෙනෙක් ඒ විදිහට දැන් අපේ ජනාධිපතිතුමා වුණා ඒ විදිහට තමයි අගමැතිතුමියක් නෙන්නේ අපිට අගමැතිතුමා ඊළඟට එයාලට අවශ්‍ය ආරක්ෂාව ඒ තනතුරට හොබින විදිහට ඒ වගේම මැනේජින් ඩිරෙක්ටර්ස්ට ඒ හැම රටකම ඒ ඇයි ඒක දීලා තියෙන්නේ
ඒක දීලා තියෙන්නේ ඒ තනතුර වෙනුවෙන් ඒක පවත්ව ගන්න. ඒක රික්වයර්මන්ට් එකක් එනවා ඒක. හරි? ඒ වගේම රැකියාව අනුවත් වෙනස් වෙනවා. සමහරට ඉංජිනේර කෙනෙකුට, සමහරට සිංගර් කෙනෙකුට, ගායකයෙකුට එයාට එයාගේ ඩිෆරන්ස් වෙනවා. රයිට්? සමහරට ආටිස්ට් කෙනෙකුට ඇයි ආටිස්ට් කෙනෙක් කියලා මම කිව්වේ. චිත්‍රාන්දන කෙනෙකුට, ඩිජිටල් ඩ්‍රෝවින් කරන කෙනෙකුට එයාට මේ සාමාන්‍ය ෆෝන් එකක් තියාගන්න බෑ. එයාට iPad එකක් වගේ හොඳ ඩිවයිස් එකක් ඕනේ. මොකද එයා ඩිජිටල් ඩ්‍රෝවින් කෙනා. එයා ඒක වෘත්තීය වශයෙන් ඩිජිටල් ඩ්‍රෝවින් කරනවා. එතකොට එයාට මේ පොඩි පොඩි ඒවා තිබිලා හරියන්නේ නැහැ. එයාට හොඳ ඩිවයිස් එකක් ඕනේ. රික්වයර්මන්ට් එක වෙනස්. හරි? ස්ටුඩන්ට් කෙනෙක්. දැන් මං ගාවට එනවා හරියට කම්පියුටර් ගන්න කතා කරන්න. දන්න හිතවතුන්. ඒතර මං කෙලින්ම අහන්නේ කාටද මේ කම්පියුටර්? ආයෙ කියනවා මගේ පුතාට. රයිට් දුවට. පුතා දැන් කීයේ වසරේද පුතා ඉන්නේ? සමහර අය කියනවා පුතා දැන් just finish O levels. ආයෙ කියන්නේ 11 වසරේ ඉවරයි දැන් 12 වසරට යන්නේ. So my son or daughter needs to manage the A level things first. ඒ කියනවා මට A level වලට වැඩ ටික කරගත්තොත් ඇති. right? ඒක එකක්. ඊළඟට A level pass වෙලා campus යන කෙනෙක් එනවා. So my daughter or son selected to the university. So can you just tell me a good computer for him to work? Right? What's the requirement? University purposes. right? එහෙම ඉතින් යුනිවර්සිටි ගිහිල්ලා වැඩ කර ගන්න ඕන. සමහරට අර මම 10 වසර කෙනාට සජෙස්ට් කරපු එකට වඩා ටිකක් හොඳ එකක් සජෙස්ට් කරනවා යුනිවර්සිටි මොකද අවුරුදු 3-4ක් ඒක කැඩෙන්නේ නැතුව එයාගේ ලෙක්චර්ස් නෝට්ස් දාගන්න ඕනේ. එයාගේ අසයින්මන්ට්ස් කරන්න ඕනේ. අලුතෙන් ප්‍රෝග්‍රෑම් ඩෙවලොප් කරන්න ඒවා කරන්න ඕනේ. ඉතින් ඒතකොට ඒ ටික මොනවද කරන්න යන කෝස් එක? right? එයා ජෙනරල් කෝස් එකක් කරනවා නෙවෙයි කම්පියුටර් සයන්ස් වගේ කරනවා නම් එහෙම ටිකක් හොඳ හයි එකක් ඕනේ. මොකද එයාගේ දැන් සයිබර් සිකියුරිටි වගේ කරන කෙනෙකුට එයාට ඒවා රන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ටෙස්ටිං තියෙනවා, ඔය ග්‍රේ බොක්ස් ටෙස්ටිං කියනවා. right. ඒතකොට එයාට ඒවා වෙනස්ම දේවල් තියෙනවා. දැන් සාමාන්‍ය කම්පියුටර් ගත්තත් ඉන්ටර්නෙට් කරනවා ඇඩි කරනවා. හැබැයි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකුට, ඔඩියෝ එඩිටර් කෙනෙකුට ඒ වගේ දැන් ඊළඟට පෝස්ට් කරන කට්ටිය එනවා. right? සමහර අය එනවා මේ මම කියන්න මොනවා හරි මම මොනවද කරන්න යන්නේ පුතා? එතකොට මම අහනවා මම මේ ග්‍රැෆික් ඩිසයින් කෝස් එකක් කරන්න යන්නේ. එතකොට මම කියනවා රයිට් පුතා ඔයාට ග්‍රැෆික් ඩිසයින් කෝස් එකක් කරනවා නම් මෙන්න මේ විදිහේ කම්පියුටරයක් ගන්න ඕන. නැත්නම් ඔයාලට මේක කරන්න බෑ. දැන් ඔයාලට ලාභයට ගන්න පුළුවන් වුණාට ඔයාලට ඔයාගේ වැඩ ටික කරගන්න බැරුව යනවා ටික කාලෙ. ඔයාලට ෆ්‍රස්ට්‍රේෂන් එකක් එනවා. රයිට් සමහරට සේව් කරලා බලන් ඉන්නකොට කොච්චර අපි දැම්මත් ගන්න සමහරලාට ඒක ක්‍රෑෂ් වෙනවා. ඒ කියන්නේ එයාට ඒ ප්‍රොසෙසර් එක RAM එක ස්ටෝරේජ් එකට එයාගේ වර්ක්ලෝඩ් එක හැන්ඩල් කරගන්න බෑ. තේරුණාද? එයා කරන වැඩ ටික ලෝඩ් එක හැන්ඩල් කරගන්න බෑ. So that computer cannot handle those requests. Those are very heavy computing activities. Very heavy. දැන් මේ සාමාන්‍ය මේ වගේ දෙයක් කරන්න පුළුවන් ඕන කම්පියුටර් එකකින් අපිට වීඩියෝ එකක් දාගන්න ඕනේ. but if you go to graphic designing, video editing, software development so වගේ දේවල් වලට ගියොත් you will be stuck. ඔයාලා කෙලින්ම නතර වෙනවා. you can't work. So different requirements. බලන්න දැන් මෙතනම requirements කීයක් ආවද කියලා. ඊළඟට අපිට එනවා office works වලට. office එකක් ඇතුලේ වෙන අය. HR department, human resource department එක. ඊළඟට accounting department එක. එහෙම නැත්නම් designing department එක. marketing department එක. ඒ අයටත් වෙනස් වෙනවා පුතාලා. එතකොට ඒ department ඇතුළේ එතකොට ඒක තමයි ඒකේ IT department එකක් ඉන්නේ right. For accountants you need this kind of computers. මෙන්න මේ වගේ computers හොඳයි. HR department එකට මේ වගේ ඒවා හොඳයි. හරි. ඊළඟට marketing department එකට so marketing department එකට ගැන හිතනකොට තව දේවල් හිතලා මොනවද? marketing department එක ඒගොල්ලෝ නිතර එළියට යනවා customers-ලාත් එක්ක කතා කරනවා. ඒතකොට පොඩ්ඩක් ලස්සනට තියෙන්නත් ඕනේ නේද? ඒකත් රික්වයර්මන්ට් එකක්. නැත්තම් අපේ කම්පැනියේ නම තමයි මේගොල්ලෝ අරන් යන්නේ. අනිත් අය කම්පැනි ඇතුළෙමනේ ඔක් පාවිච්චි කරන්නේ. හැබැයි marketing department එකේ අය හැමතිස්සෙම customers-ලා ගාවට යනවා. ඒතකොට customers-ලා ගාවට ගියාම හොද්ද ලස්සනට තියෙන්න බෑ නේද? right. oh wow what's your computer is so nice. අන්න එහෙම customer කියනකොට මෙයාට නිකන් මෙයා හොඳ කම්පැනි බෑග්ග්‍රවුන්ඩ් එකක ඉන්නේ සා බලන්න මෙයා කම්පියුටරේ ඒවත් හිතන්න ඕනේ. right. දැන් තේරුණා නේද ඔයාලට මේ කම්පියුටරයක් ගන්න ගියාම මේ අපි නිකන් මේ කඩේට ගිහිල්ලා කඩේ එක්කෙනාගෙන් අහලා
කඩේ කෙනත් ඕක කරනවා. හැබැයි ඉගෙන ගත්ත කෙනෙක්ට ඔයිට වඩා හොඳ දැනුමකින් අපිට මේක තීරණය කරගන්න පුළුවන්. ඒක තමයි මේවා ඉගෙන ගන්න. right? දැන් ඔන්න හොඳට ඔලුවට යන්න ඕනේ මේ කතාව. right? So different specifications for different different requirements. එකිනෙකාගේ අවශ්‍යතාවය අනුව අපි select කරගන්නවා. right? good. Specifications of computers and peripheral devices. right? දැන් ඊළඟට එනවා දැන් ඔන්න දැන් චුට්ටක් අපි ටිකක් ගැඹුරට පනින්න යන්නේ. දැන් එනවා ඔන්න processor එකේ වෙනස්කම්. දැන් වෙනස්කම් කියවනේ peripheral devices නයි requirement එක දැන් ඔයාලට තේරෙනවා දැන් අපිට හරි වෙනස් වෙන්න ඕනේ. මොනවද වෙනස් කරන්න ඕනේ? එතකොට පළවෙනි දේ processor එක. හරිද? processor එකේ තමයි මෙයා තමයි මොලේ. processor එකනේ ඔක්කොම වැඩ කරන්නේ මේ කම්පියුටර් එකේ. so processor එක ඔයාලට ලස්සරට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන processor එක. අද අපි කරන්නේ processor එක විතරයි. මොකද processor එක ටිකක් දුර යනවා. ඊළඟට display එක, ඊළඟට hard disk එක, ඊළඟට graphics එක, memory එක. දැන් ඊළඟ දවසට තමයි අපි මේ නම් මේක තව දවස් දෙක තුනක් යනවා මේක දැන්. මේ පාඩම ඇතුළේ ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. right? මේ සම්පූර්ණ කම්පියුටර් ගැන ලෙසන් එකක් මේ කරන්නේ. right? ඊළඟට මේවා ආයේ 10 වසරේදී ගිහින් අයියෝ මතක නෑනේ. එතකොට එහෙම බෑ. දැන් අපි ෆවුන්ඩේෂන්ස් හදන්නේ. right? grade 10 වෙනකොට බුලට් වගේ මේවා කියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔයාලා හිතන්නකෝ ICT කරන්නේ නැති කෙනෙකුට මේවා බෑ. හැබැයි මේ ලෝකේ මේ දේවල් ඕනේ දැන්. right? එයාලා සාමාන්‍ය ප්‍රවාහය ගහගෙන යනවා. හැබැයි if you are an ICT student, so you have very vast knowledge about the computing world. දැන් ඔයාලට එනවා මේ බාන් ටික මේවා කරනකොට ඔයාලට එනවා ලොකු knowledge එකක් කම්පියුටර් මේ පිළිබඳව නේද? ඒතකොට ඒ දැනුමත් එක්ක තමයි මේ ඉස්සරහට යන්නේ. ඒතකොට හරිම ලේසියි මේ ICT වල එකක් ගන්න බොහොම පහසුයි. ඒක අපි ඒවා පැත්තට තියන්නකො. ඔයාලට තියෙන knowledge එක ඔයාලට ඉස්සරහට අධ්‍යාපනයට මේක ඕන වෙන හැටි නේද? ඉතින් මේ හැමදේම කරන්න මේ හොඳ knowledge එකකින් යන්න ඕනේ අපි. right? ඉතින් දැන් ඔන්න දැන් අපි ඉස්සෙල්ලාම මේක තෝරගන්න දේවල් කීපයක් තියෙනවා. මොනවද? පළවෙනි එක processor එක. දෙවෙනි එක තමයි පොතේ තියෙන පිළිවෙලටම ගත්තොත් hard disk එක. තුන්වෙනි එක මොකද මේවා තමයි specifications. ගුණාංග වෙනස් වෙන්නේ මේවයි. ඊළඟට අපි monitor එක. මේකත් හරිම වැදගත්. සමහර අයට චූටි monitors, සමහර අයට ලොකු monitors, සමහර අයට curved displays. මොනවද මේ? දැන් ඒවා තමයි ඉස්සරහට ඉගෙන ගන්න යන්නේ. right? LED සමහර අයට LED, සමහර අයට CRT. සල්ලිමද? නෑ. මේක තියෙනවා different requirements. සල්ලි විතරක් නෙමෙයි. හරිද? ඔයා ගේම කෙනෙක් නම් ගේම් කරන කෙනෙක් නම් එයාට ලොකු ඩිස්ප්ලේ එකක්, කර්ව් ඩිස්ප්ලේ එකක් එයාට වටේ පේනවා. සිමියුලේෂන් ප්‍රැක්ටිස් කරන කෙනෙක් නම් එයාක්‍රාෆ්ට් සිමියුලේෂන්ස්, ලර්නින් පර්පස් වල සිමියුලේෂන් තියෙනවා. දැන් ඔයාලා හිතන්නේ මේ පයිලට්ලට එකපාරට ප්ලේන් එකක් ගෙනියන්න දෙනවා කියලාද? ඒගොල්ලන්ට එකපාරට ප්ලේන් ගෙනියන්න බෑ. එයාලා ගොඩ පීරන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක කොහොමද කරන්නේ? ඒගොල්ලෝ බිම තියෙන ප්ලේන් සිමියුලේට් කරලා ඩිස්ප්ලේ වලට දාලා එයාලට ඒ වගේම එන්ජින් හදලා ඒගොල්ලන්ට ප්ලේන් ගෙනිහිල්ලා බාලා උඩ නගලා කරකවලා ඔක්කොම කරලා බලන්න දෙනවා ඉස්සෙල්ලා. ඔයා දන්නවද අදට හොඳ පයිලට් කෙනෙක් වුණත් එයාලට සිමියුලේටර් එකේ ප්‍රැක්ටිස් කරන එක අනිවාර්යයි. මේ ප්ලේන් අරන් යනවා ඇත්තටම මිනිස්සු දාගෙන 350 400 මිනිස්සු දාගෙන ප්ලේන් අරන් යනවා රට යනවා ලන්ඩන් යනවා නිව්යෝක් යනවා. එහෙම යන පයිලට් කෙනෙක්ට බිමට බහැලා එයාට තියෙනවා සිමියුලේෂන් ට්‍රේනින් කියලා. එයාලා පැය ගාණක්, පැය 4000ක්, පැය 1000ක් එහෙම අනිවාර්ය පුහුණුවකට යටත් වෙනවා. ඒවා තියෙන බිම. එතකොට අලුත් ප්ලේන් මොඩල් එකක් එනවා. එකපාරට දෙනවද? උඩට ගියාට පස්සේ අප්පා මේ කලින් එකේ නම් මේ බොත්තම මෙතන තිබ්බ දැන් එකේ නෑ. එහෙම කියන්න බෑ ඒගොල්ලන්ට. හරිද? දැන් මතක නැහැ මේ මාර වැඩේනේ. හොයන්න කොහෙද මේ බොත්තම තියෙන්නේ. එහෙම කරන්න බෑ උඩට ගියාට පස්සේ. එයා ඔක 100%ක් එක මිනිස්සු ටිකකුත් අර උඩට ගිහින් එයා බොත්තමක් හොයනවා. නේද? ඒවා කරන්න බෑ. ඇයි? කලින් සැරේ නම් මෙතන ඔළුව උඩ මේ බොත්තම තිබ්බා. දැන් බලනවා බොත්තම ඇයිද ඔක පැනල් එක දැකලා තියෙනවනේ මහා විශාල පැනල් එකක් නේද?
ස්මූත්ද. එහෙම නැත්නම් අලුත්ම ග්‍රැෆික්ස් මේ ඩිස්ප්ලේ වල තමයි ඔක්කොම තියෙන්නේ. ඔක ටච් කර හොයන්න. ඕවා දන්නේ නැතුව ගියොත් එමෝ හොයන්න පුළුවන්. එහෙම බෑ. රයිට්. ඒවා ඒතකොට බිමදී ඔක්කොම ඒ විදිහම සිමියුලේටර්ස් මම ඒ වීඩියෝස් ටිකක් පෙන්නන්නම් ඔයාලට අනිත් දවසේ. රයිට්. එතකොට ඒ සිමියුලේටර්ස් ටිකක් දාලා ඉවරලා ඒගොල්ලෝ ඇත්තටම ඒක ෆ්ලයි කරනවා වගේ. මමත් ඇත්තටම කළා. හරිම ඉන්ටරෙස්ටිං එක. මේ ලංකාවෙත් දැන් එක තැනක තියෙනවා. මම දන්න විදිහට පැයකට රුපියල් පැය කාලට රුපියල් 3000ක් තිබුණා. පැය කාලකට. ඔව්. පැය භාගයට හරි කාලට හරි රුපියල් 3000ක් වගේ මුදලකට අපිට දෙනවා එක්ස්පීරියන්ස් කරන්න. යාලගේ සිමියුලේටර්ස් තියෙනවා අපිට ගිහින් එතකොට අපිට පුළුවන් ටේක් ඔෆ් කරලා ප්ලේන් එක රවුමක් කරකලා අරමුණ කරලා බාලා ගන්න විනාඩි 15ක් හරි පැය භාගයක් හරි යන්නේ ඒ මුදල දුන්නාන් පස්සේ අපිට සිමියුලේට් කරන්න පුළුවන්. ඉතින් ඔක මම මෙහෙදි නෙමෙයි ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ මේ මම ගිහිල්ලා තියෙනවා ඒක ලොකු මේකක් මම හිතන්නේ මෙහෙ තියෙන එක මම දැකලා නැහැ. මේ මම ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කා. ආරේ විශාල එක ඇත්ත ප්ලේන් එකක් කෙලින්ම ආයේ. රයිට්. ඉතින් මට ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඒක හරිම රියලිස්ටික්. කියන්නේ ඇත්ත වගේ. කෙලින්ම ඔයා හිතන්නේ ඔයා ප්ලේන් එක කෙලවනවා කියලාම තමයි. කෙලින්ම ඩිස්ප්ලේ වල හදනවා මේ ඉස්සරහා ඔයාලට පේන හැටි සම්පූර්ණ බිල්ඩින් ඔක්කොම ඩිස්ප්ලේ වල පේන ඔයාලට හිතෙන්නේ ඔයා මේ ඇත්තටම ප්ලේන් එකක් අරන් යනවා. රයිට්. ඉතින් වගේ ඒක ගේම් එකක් ගහනවා වගේ. ඉතින් හරිම මේ ඉන්ටරෙස්ටිං. දැන් ඒතකොට මොනිටර් එක රික්වයර්ඩ් නේද? ඩිෆරන්ට් මොනිටර්ස්. දැන් අර සිමියුලේටර් එකේ දැන් සයිඩ් එකෙන් ග්ලාස් එකක් තියෙනවා නම් මේ පැත්තට තියෙන්නේ දැන් වීදුරුව වගේ හදලා හැබැයි තියෙන්නේ ඩිස්ප්ලේ එකක්. හැම ඩිස්ප්ලේ එකක් දැන් මම හරවනකොට මේ හැම ඩිස්ප්ලේ එකක්ම වෙනස් වෙනවා. දැන් ගහක භාගයක් මේ ඩිස්ප්ලේ පේනවා මේ පැත්තට එනවා ඒ ගහේ ඉතුරු කෑල්ල මේ අනිත් ඩිස්ප්ලේ එකට එනවා. ඒක හරිම ලස්සනට සින්ක්‍රොනයිස් වෙලා තියෙන ඩිස්ප්ලේ ගොඩක තියෙන්නේ. හරිද? එකම වීඩියෝ එක මම ඩිස්ප්ලේ ගානක මෙහෙම මට පේන්නේ ජනේලෙන් බලනවා වගේ. මම බලනකොට ඔහොම බිම පේනවා. මේ පැත්තෙන් බලනකොට අහස පේනවා. හැබැයි සින්ක්‍රොනයිස් වෙලා සම්පූර්ණයෙන්. රයිට්? ඉතින් ඔය වගේ මේ හරි ඉන්ටරෙස්ටිං. හරි? එතකොට මොනිටර් එක very important. right? ඊළඟට අපි බලනවා එක රික්වයර්මන්ට්ස් වලට. ඊළඟට මෙමරි එක. මෙමරි එක. right. මෙමරි. right. ඊළඟ පස්වෙනි එක VGA card. display adapter එක. හරි? ඊළඟට sound cards. අපි නම් මොනවද දන්නේ sound card කියලා. අනේ ඉතින් ඔය තියෙනවානේ අර ජැක් එකක් 3.5 mm ඔඩියෝ ජැක් එකක් ඔන්න ඔකට හෙඩ්ෆෝන් එකක් කරගෙන ගහගෙන නැත්නම් ඔය මේකේ ස්පීකර් එහෙම හරියන්නේ නැහැ. රයිට්? ඔය ස්පීකර්ස් වෙනම එනවා හොඳ එන්ටර්ටේනින් පර්පස් නැත්නම් ගේමින් පර්පස් වෙන ලැප්ටොප්ස් වල ඔය එනවා සබ්වූෆර් එකක් එනවා ස්ටීරියෝ සවුන්ඩ්ස් එනවා ඩොල්බි ඇට්මොස් සවුන්ඩ්ස් එනවා රයිට්? ඒක හොඳ ෆීචර් රිච් එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕනේ එක දේවල් තියෙනවා. හරිද? හොඳ හෙඩ්ෆෝන් ජැක් එක හාමන් කාඩන් කියන බ්‍රෑන්ඩ් වල වර්ල්ඩ් ෆේමස් බ්‍රෑන්ඩ් වලින් ඩිසයින් කරපු ඒවා ඉතින් ඒවා ලස්සනයි සවුන්ඩ්ස් හොඳයි. ඉතින් සවුන්ඩ් කාඩ් එක ඉතින් මොකද සවුන්ඩ් කාඩ් එක ඕන වෙනවා හොඳ ඔයා මියුසිෂියන් කෙනෙක් නම් ඔයා හොඳ ඔඩියෝ එඩිටර් කෙනෙක් නම් එතකොට එයාට හොඳ සවුන්ඩ් කාඩ් එකකින් තමයි සවුන්ඩ් එක අහන්න ඕනේ. නැත්නම් අර කච සවුන්ඩ් අහලා හරියන්නේ නැහැ නේ. right එතකොට ඒකත් ඉම්පෝටන්ට්. දැන් ඊළඟට මොකද? තව හතක් තියෙනවා. pre-install softwares. pre-installed softwares. කම්පියුටර් එකට දාලා තියෙන software මොනවද? මොනවද software අපි ඉගෙන ගන්න operating system එකේ නම් word, excel, powerpoint, database මොනවද media players අපි ගොඩාක් software ඉගෙන ගත්තා. ඒතකොට pre-install මොනවද මේ install කරලා තියෙන softwares. ඔය ඔක්කොම සල්ලි කියලා අපි කියන සමහර ඒවා නිකන් සමහර ඒවා සල්ලි වලට කියලා ඔක්කොම කියලා තියෙනවා. right? ඊළඟට තව important දේවල් ටිකක් තියෙනවා. warranty. වගකීම කොච්චරක්ද? right? මේ කම්පියුටරේ වගකීම කොච්චරක්ද? එයා දැන් මේක අපි කෙනෙක්ගෙන් ගත්තාම ඒ ආයතනයේ අපේ කම්පියුටරේට වගකීම අවුරුදු 3ක් warranty දෙනවා අපි මේ කම්පියුටර් manufacturing defects මොනවද manufacturing defects කියන්නේ? ඒ කියන්නේ හදනකොට දෝෂ මොනවා හරි තියෙනවනේ. ඒ කියන්නේ නිෂ්පාදන දෝෂ තියෙනවනේ. වැඩ කරගෙන යනකොට එකපාරට කම්පියුටරේ නිකන් ඩිස්ප්ලේ එක ගැස්සිලා ඕෆ් වෙනවා. සමහරවල් නිකන් වැඩ කරලා ඕෆ් වෙලා යනවා. හරි ඒ වගේ මොනවා හරි තියෙනවනම් අපිට මේ warranty එකක් තියෙනවනම් අපිට ගිහිල්ලා කියන්න පුළුවන් රත් වෙනවා. අනවශ්‍ය විදිහට. ඒතකොට ඒගොල්ලෝ චෙක් කරලා බලනවා මොනවද කියලා free of cost. right? ඊළඟට අපි බලනවා price එක. warranty price after sales service.
මේ ටික පොතේ තියෙන හින්දා මම මෙච්චර ලස්සන ලියන්න ගියේ නෑ. ආෆ්ටර් කොහොමත් මගේ අකුරු ලස්සන නෑ. හරි ආෆ්ටර් සේල්ස් සර්විස්. right warranty price and after sales service. මේ විකිණීමේ අලවියෙන් පසු සේවාව after sales service. ඒ කියන්නේ ඔයා කඩේකට ගිහිල්ලා ගන්නවා ඊළඟට උන් පැනලා යනවා. කඩේ නෑ. දැන් මොකද කාටද කියන්නේ ඉතින් සල්ලි දීලා ගත්ත දැන් ඒගොල්ලෝ වහලා දාලා ගිහිල්ලා. එහෙම බෑ අපි වගකීමක් තියෙන තැනකින් ප්‍රොඩක්ට් එකක් ගන්න ඕනේ. ඇයි? මෙහෙම ගත්තාම අපිට මොනවා හරි යාලා ගයිඩ්ලයින්ස් වලට යන්න පුළුවන්. ඒතකොට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලෝ අනික ඒගොල්ලෝ විශේෂඥයෝ. ඒගොල්ලන්ට පුළුවන් මේ ප්‍රශ්නේ එනකොට මෙයාලා දන්නවා. මේ මොඩල් එකේ මේ ප්‍රශ්නේ තියෙනවනේ. මේක රත් වෙනවා. මේ රත් වෙනකොට කරන්න ඕනේ මේක. right මේකේ තියෙනවා ඩිස්ප්ලේ ඉෂුව එක right අපිට ඇවිල්ලා තියෙනවා මේ ප්‍රශ්න කීපයක් අපි මෙහෙම හදලා ඒගොල්ලෝ දන්නවා මේ මොඩල් එක. ඉතින් අපි හරි හොඳ ප්‍රමිතියකින් තියෙන තැනකින් තමයි අපි මේ දේවල් කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය දේවල් ගැන අපි දැන් ඊළඟ අන්තිම එක මේගොල්ලෝ දීලා තියෙනවා අන්තිම communication devices ටික. හරි communication devices ඒ කියන්නේ Wi-Fi Bluetooth Bluetooth facilities and Wi-Fi and network network connections ටික right ඉතින් ඔය දේවල් right ඔය දේවල් ටික සම්පූර්ණයෙන්ම අපි එකින් එක ඉගෙන ගන්න ඕනේ මේ ගොඩාක් වෙලා ගන්න බෑ මොකද processor එක කරලා තව 15 minutes තියෙනවනේ අපිට processor එක කරලා අද පාඩම කන්ක්ලූඩ් කරනවා right processor එක අද හොඳට ඉගෙන ගන්න දැන් සමහර දේවල් හරි ඉක්මනට ගියා හැකි දැන් price එක ගැන ඉතින් පොඩි කතාව විනාඩි 5ක් කියලා දුන්නාම මට price එක ගැන හොඳ අවබෝධයක් එනවා right processor එක මොන පළවෙනි එක තමයි processor එක right මේක processor right සරලව පුතාලා මෙන්න මේ processor types දැන් කීපයක් තියෙනවා single core dual core CORD quad core ඔන්න processors ජාති තුනක් තියෙනවා processors single core dual core quad core හරිද single core dual core quad core කියලා single core කියන්නේ එකයි dual core කියන්නේ දෙකයි quad core කියන්නේ හතරයි quad කියන්නේ හතර dual කියන්නේ දෙක single කියන්නේ එක ඔන්න ඕක චුට්ටක් මතක තියාගන්න තව උතෙන්ට ආවේ නැහැ මම ඕක නිකන් මතක තියාගන්න right अब මේක මේ ටිකක් සරල කරලා ගමු. ඔයාලා පොතේ තියෙන එක්සැම්පල් එක processor එකක importance එක. right? processor definitely processor speed matters for the data processing. processor එකේ වේගය highly matters for data processing. නැත්නම් තියලා බලන් ඉන්න වෙනවා. හරි? ඉතින් පොතේ දීලා තියෙන එක්සැම්පල් එක තමයි blender එකක්. බ්ලෙන්ඩර් ජාති දෙකක් තියෙනවා. බ්ලෙන්ඩර් එක දන්නවද ඔයගොල්ලෝ? මොකද බ්ලෙන්ඩර් එක කියන්නේ? මොකද ළමයි බ්ලෙන්ඩර් එක කියන්නේ? දැන් නිදි නැති කට්ටිය අත උස්සන්න බලන්න. අද සිකුරාදා හෙට නිවාඩු. නිදි විභාගයක් නේද? හරි හොඳයි අහගෙන ඉන්නවනේ හරි ඩවුන් කරන්න right දැන් බ්ලෙන්ඩර් ජාති දෙකක් තියෙනවා මේ බ්ලෙන්ඩර් එකේ ස්පීඩ් එක අඩුයි රතු එකේ නිල් එකේ ස්පීඩ් එක වැඩි වේගෙන් කරගෙනවා හරි මම කියනවා ඔයාලට මේ බ්ලෙන්ඩර් දෙක පාවිච්චි කරලා බ්ලෙන්ඩර් දැකලා තියෙනවද කවුරු හරි ගෙවල් වල බ්ලෙන්ඩර් නැති අය අත උස්සන්න නැති අය ඔක්කොම බ්ලෙන්ඩර් තියෙනවා right පොල් මිරි කන්න පාවිච්චි කරනවා ජූස් හදන්න පාවිච්චි කරනවා නේද ඔය හාල් කොටන්න අරවට මේකට පාවිච්චි කරන බ්ලෙන්ඩර් එක ඇඹරුම් යන්ත්‍රය කුස්සිය වල සාමාන්‍යයෙන් අපේ අම්මලා ගාව තියෙනවා නේද ඒ බ්ලෙන්ඩර් එක ඊටාම අවශ්‍ය උපකරණයක් හරි කුස්සියට අවශ්‍ය උපකරණයක් නේද විවිධ මාධ්‍ය විවිධ දැන් සමහර අතන ස්පීඩ් එක අඩුයි සමහර ස්පීඩ් මේ බ්ලෙන්ඩර් එකේ මේක ස්පීඩ් එක අඩුයි මේක ස්පීඩ් එක වැඩි
මම කියනවා විනාඩි 5කට විනාඩි 5කදී ඔයාලා කියන්න බලන්න පළතුරු ජූස් දැන් ෆෘට් ජූස් වැඩියෙන් හැදිලා එන්නේ එකේද දෙකේද විනාඩි 5ක් ඇතුළත ගත්තොත් මම පළතුරු ජූස් දෙකේ ඔව් එයා දෙකේ ස්පීඩ් එක වැඩිනේ නේද එයා ටක් ගාලා කරගෙනවා අරයා ග්ලාසස් විනාඩියට මෙයාට යනවා විනාඩියට මෙයාට ග්ලාස් එකයි හදන්න පුළුවන්. දැන් විනාඩියට එක මිනිත්තුවකට එක ග්ලාස් එකයි. මේක එක මිනිත්තුවකට ග්ලාස් දෙකයි. එතකොට මෙයාට මිනිත්තු 5කට යනකොට ග්ලාස් 5ක් හදා ගන්න පුළුවන්. මෙයාට මිනිත්තු 5ක් යනකොට මේ වගේ 5ක් 10ක් හදා ගන්න පුළුවන්. බලන්නකො බ්ලෙන්ඩර් කියන නම එක වුණාට ෆෘට් ජූස් හදන්න පුළුවන් ප්‍රමාණය විනාඩි 5කදී මෙයාට 10යි අරයට 5යි. දෙගුණයක්ම වැඩි වෙලා. දැන් තේරෙනව නේද? ඉතින් එතකොට මේ ප්‍රොසෙසර් එකත් ඔන්න ඔහොම තමයි පුතාලා. ප්‍රොසෙසර් එක ස්පීඩ් එක right? කපාට ඔළුවෙන් ගියා මොකද්ද කියන්නේ කියලා. ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක අඩු වැඩි වෙනකොට data process කරන්න තියෙන හැකියාව. හරිද? අපේ instructions data and instruction process කරන්න තියෙන හැකියාව අඩු ස්පීඩ් එකදී අඩුයි. එයාගේ අවුට්පුට් එක අඩුවෙන් එන්නේ. වැඩි ස්පීඩ් එකදී ආ ඉක්මනට data එක process කරනවා. අපිට බලන් ඉන්න දෙයක් නැහැ. data එකක් දීලා ඉවරලා ඔය අපිට නින්දත් වෙනවා අයියෝ තාම මේක නැහැ. එහෙම බෑ. හරි. ඉතින් දැන් ගොඩාක් slow speed මේ කම්පියුටර් එක ෆිල්ම් එකක් බලන්න ගියාම එයා කැඩි එයා හරියට එන්නේ නැහැ. එයා slow එයා හැමින් process කරන්නේ. Zootopia ෆිල්ම් එක හරිය Zootopia කියලා දන්නවද? Zootopia අර ලෝකේ හැමින්ම Zootopia කියන ෆිල්ම් එකක් දැකලා තියෙනවද? දැකලා තියෙනවද? හරි ස්ලෝ එකේ වැඩ කරන්නේ. ඔන්න මතක තියාගන්න ඕක Zootopia. හරිද? එයා හරිම ස්ලෝ එකේ යන්නේ. ඔය පාරවල් හරහා යන Zootopia සතා මේ ඉන්නවා 70 සතෙක් මේ ලෝකේ ඉන්නවා. අපේ ගොළු බෙල්ල වගේ. හරි හෙමින් යන්නේ. ඉබ්බෝ වගේ. right? ඒතර හාවයි ඉබ්බයි. හරි? ඒ හාවයි ඉබ්බයි රේස් එකේදී ඉබ්බා දිනුවට මේ ප්‍රොසෙසර් එකේදී එහෙම ඉබ්බා දිනන්නේ නැහැ. මේ හාවා වේගෙන් ගියා නම් හාවා තමයි දිනන්නේ අනිවාර්යයෙන්ම. මොකද ස්පීඩ් එක වැඩි data processing එක ඒ කතාවේදී ඉබ්බා දිනනවා. ඉතින් හාවට නින්ද යනවනේ. හරි? ඒක වෙන කතාවක්. නමුත් මේකෙදී අනිවාර්යයෙන්ම ස්පීඩ් එක වැඩි කෙනාගේ අවුට්පුට් එක වැඩි එයා ඉක්මන. right? එතකොට මේ Zootopia ෆිල්ම් එකේ ඒක මතක තියාගන්න නිකන් දැක්කනේ එයා හරි හිමින් වැඩ කරන්නේ. හරි? ඉතින් ප්‍රොසෙසර් එකේ පුතේ ඔන්න ඔය ස්පීඩ් එක තියෙනවා. දැන් ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක මනින්නේ කොහොමද? දැන් අපි දුර මනින්නේ කොහොමද? මීටර්, සෙන්ටිමීටර්, මිලිමීටර්, කිලෝමීටර් ඔහොම දුර මනින්න ඒකකයක් තියෙනවානේ. අපි දැන් දන්නවනේ ඔය දුර මනින්න ඒකකයක් තියෙනවා. ප්‍රොසෙසර් එකේ ස්පීඩ් වේගය මනින්නේ කොහොමද අපි වාහනයක? වාහනයක ස්පීඩෝමීටරය දාලා තියෙනවා නේද හැමෝම? වාහනේ ඉස්සරහා ඊළඟ පාර යනකොට වේග සීමාව ගහලා තියෙනවානේ. මේ පාර යන්න පුළුවන්. high speed express way එක so you can reach up to කොච්චරද? උපරිම වේගය ලංකාවේ express way එක. highway එක. anyone? CI. So that's the maximum speed limit in Sri Lanka. සමහර රටවල් වල තියෙනවා 160යි. 200යි. ඕම රටවල් තියෙනවා. right? ලෝකේ එකම එක රටක් තියෙනවා. ඒකේ ඒ එක පාරක් තියෙනවා. ඒකේ වේගය සීමා රහිතයි. You can drive at any speed you want. කවුරු පොලිසියෙන් අල්ලන්නේ මොකුත් නැහැ. සීමාවක් නැහැ. එකම පාරයි තියෙන්නේ ජර්මනියේ මට මතක විදිහට තියෙන්නේ. ඔයාලා බලන්න. right? ඒ ජර්මනියේ පාරේ ස්පීඩ් ලිමිට් නැහැ ඕන වේගකින් පැද්දයි. හරිද? ඉතින් ලංකාවේ උපරිම ස්පීඩ් එක 100යි. 100 මොනවා 100ක්ද? නිකන් 100 දනවට බෑ. ඔක ඒකකයක් තියෙනවා. මොන? පැයට කිලෝමීටර්. කිලෝමීටර්
per hour. Per කියන තමයි මම මේ ඉරක් ගන්නේ. ඒක තමයි ඔය. නැත්තම් ඉර නැත්තම් කොහොමද දෙන්නේ මොනවද? ඔන්න ඔහොමනේ. ඉර නැත්තම් ඍණ ඉර නැත්තම් ඍණ නැත්තම් ඉර. ඔහොම නේද කියන්නේ? මම මතකයි විදියට දැන් ඕවා මට මතකත් නෑනේ. ඔයාලානේ කියන්න ඕනේ ඕවා. හරි අර පරණ ක්‍රමය දැන් ගොඩක් පාවිච්චි වෙන්නේ නැහැ. කිලෝමීටර් per hour කියන එක තමයි මේ per කියන එක තමයි මේ ලියලා තියෙන්නේ. පැයට කිලෝමීටර් පැයට කියන්නේ. පැය කිලෝමීටර් ට කියන තමයි ඉරක් ගහලා තියෙන්නේ. per කිලෝමීටර්. හරි. ඒක පැයට කිලෝමීටර් කිලෝමීටර් per hour. ඒක 100යි. ඒක ලංකාවේ තියෙන 60. ටවුන් වල 60ට අඩුයි 40. එක එක වාහන වලටත් වෙනස් වෙනවා. කාර් මෙච්චරයි බයික් වෙනස්. හරි. දැන් අපි අර ප්‍රශ්න තියෙන මේවනේ ප්‍රොසෙසර් එක. ප්‍රොසෙසර් ස්පීඩ් එක මොනවද මනින්නේ? ඕක කියලා දීලා තියෙනවා මං ඉස්සර. process speed එක මොකෙන්ද මනින්නේ? very good. hertz වලින් process එකේ speed එක මනින්නේ hertz. H E R T Z. hertz වලින් තමයි මේක මනින්නේ. frequency එක. වේගය මනින්නේ hertz වලින් processor එකට. hertz ඔක මතක තියාගෙන ඉන්න ඕනේ. hertz වලින් තමයි අපි processor එක වේගය මනින්නේ. hertz ගාන වැඩි වෙන්න කම්පියුටරේ ස්පීඩ් එක වැඩි. ඔච්චරයි. ඊළඟට hertz පාවිච්චි කරලා ගණන් හැදුවා අපි ඉස්සර. දැන් හොර ගෙඩියන්ට මතක නැතුව ඇති. hertz පාවිච්චි කරලා ගණන් හැදුවා. hertz වැඩි වෙන්න. එතකොට නම් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. hertz 100 කම්පියුටරේ ස්පීඩ් hertz 10 කම්පියුටරේ. 10ක වැඩි. very good. මේක කොච්චර ගුණයකින් වැඩිද? how many times? 10 ගුණයකින් means this into 10. 10 into 10, 100 into 10, that's 1000, right? So 10 times faster than අපි යන්න කියනවා. මේක 10 ගුණයක් fast එකට. So දැන් ඉංග්‍රීසියෙන් මම මතක තියාගන්න. 10 times faster than the first one. ඒතර processor උත් එහෙමයි. දැන් processor එකේ speed එක වැඩි කර අපිට වෙළඳ පොලේ processor ගන්න තියෙනවා. හරි? ඉතින් දැන් පුතාලා මේ cos ගැන කියලා දෙන්නම්. දැන් hertz ගැන අපි ඉස්සරහ කතා කරලා එමුකෝ. එතකොට hertz. right? hertz කිව්වම හරි කුඩා ඒකකයක්. ඒක නිකන් මිලිමීටර් වලින් ඔයාලගේ ගෙදරට දුර කියන්න පුළුවන්ද ඔයාලට? ඉස්කෝලේ ඉඳන්. කොළඹ ඉඳන් ගෙදරට දුර මං කියනවා මිලිමීටර් වලින් කියන්න කියලා. මිලිමීටර් වලින් කියන්න බැරි කමක් නෑ. නේද? එතකොට දැන් අපි හිතමුකෝ ඔයාලගේ ගෙදර ඉඳන් ඉස්කෝලේට දුර කිලෝමීටර් 10යි. ඒක හරි ලේසියෙන් කියන්න පුළුවන් කිලෝමීටර්. මීටර් වලින් කියන්න කිව්වොත් කිලෝමීටර් එක මීටර් 1000යිනේ. එතකොට මේක 1000න් වැඩි කරන්න ඕනේ. 10,000 එතකොට 10,000යි මීටර් වලින් කියන්න. දැන් බලන්න ටිකක් අමාරු වේගද යනවා. මම කියනවා සෙන්ටිමීටර් වලින් කියන්න කියලා. cm වලින් කියන්න කිව්වොත් මේ 10,000 මීටර් එකට මීටරයට සෙන්ටිමීටර් කීයද? 100යි. එතකොට තවත් බිංදු දෙකක් වැඩි වෙනවා. 1.5යි තව බිංදු දෙකකුයි. 100. බලන්න දැන් කියා ගන්නත් බෑ. ලක්ෂ 10යි. මෙතෙන්ට ලක්ෂයයි. yes ලක්ෂ 10යි. මම කියනවා මිලිමීටර් වලින් ස්කෝල්ට දුර කියන්න කිලෝමීටර් 10යි. දැන් මිලිමීටර් සෙන්ටිමීටර් මිලිමීටර් කියන තව මොකකින්ද වැඩි කරන්න ඕනේ? තවත් 10කින් වැඩි වෙනවා. මෙන්න මේක 1.6
හරි මේ 3න් 3ට කඩන්න පුතාලා එතකොට වරදින්නේ නැහැ. තව 10කින් වැඩි කරොත් තමයි මිලිමීටර වෙන්නේ. එතකොට 1.7යි. 3 පිටිපස්සේ ඉඳන් 3න් 3ට කඩන් එන්නේ. හරි. මේ බලන්නකො මිලිමීටර. දැන් මේ ඉස්කෝලේට දුර කියන්නේ කිව්වොත් දැන් මේක කාටවත් කියා ගන්නත් බෑ. ඔය දිග දැන් කිලෝමීටර් 100ක් විතර තියෙන කෙනෙකුට නම් දැන් ඔක කියන්නම් බැරුව යනවා. දැන් ඉවරයි. ඉතින් මේ හර්ට්ස් උත් මේ වගේ මේ තව පොඩි මෙහෙම කිව්වොත් හර්ට්ස් වලින් කියන්න බැරුව යනවා. ඒ හින්දා අපි ඕක ලොකු ලොකු කුට්ටි කඩලා කිලෝ වලට මෙගා වලට ගිගා වලට දාගන්නවා අර GB MB ඒ වගේ එතකොට මොකද්ද කරන්නේ? හරි මේක දැන් අමතක කරලා අමතක කරන්න එපා හොඳට මතක තියාගෙන ඉඳලා හර්ට්ස් ගාන අපි කැටි කරලා ගමු. අපි හර්ට්ස් 1000ක් ගිය තැන අපි කියනවා මොකද්ද? හර්ට්ස් කියන එකේ සංකේතය පුතාලා HZ capital H simple Z. හරිද? හර්ට්ස් 1000ක් ගිය තැන කිලෝ හර්ට්ස් එකක් හැදෙනවා. කිලෝ හර්ට්ස් K. හරි? හර්ට්ස් 1000ක් ගිය තැන හර්ට්ස් 1000ක් එකතු කරාම ඒකට කියනවා අපි කිලෝ හර්ට්ස් එකයි කියලා. දැන් බයිට්ස් කීයක් එකතු කරාමද මෙගාබයිට් එකක් හැදෙන්නේ? කිලෝබයිට් එකක් හැදෙන්නේ. මතක කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න. බයිට්ස් 1000ක්ද මෙගාබයිට් එක කිලෝබයිට් එක? නැත්නම් කිලෝබයිට් 1000ක්ද මෙගාබයිට් එක නැත්නම් වෙන ගානක්ද? ළමයි කියන්න බලන්න. මොලේ කොනක තිබුණා හොඳ වෙලාවට නේද? බයිට්ස් 1024 කිලෝබයිට් ගමු නේද? KB 1024ක් ගත්තොත් 1 MB වෙනවා. නේද? මෙගාබයිට්. yes. KB. तर බයිට්ස් 1024ක් තමයි කිලෝබයිට් එකක් වෙන්නේ. බයිට් 1024ක් එකතු කරාම අපි ඒකට කියනවා කිලෝබයිට් බයිට් 1000 බයිට් 1024ක ගොඩක් ගැහුවාම ඒ ගොඩට අපි කියනවා මේ බයිට් 1024 ගන්න මේකට කියනවා කිලෝබයිට් එකක් කියලා. කිලෝග්‍රෑම් ඔක්කොම එකතු කරලා කිලෝග්‍රෑම් එකක් ගත්තා වගේ. ඒ හර්ට්ස් 1000ක් එකතු කරගත්තාම අපි කියනවා පුතාලා කිලෝ හර්ට්ස් එකයි කියලා. රයිට්? එතකොට කිලෝ හර්ට්ස් 1000ක් එකතු වෙච්ච දර මොකද්ද? කාට හරි කියන්න පුළුවන්. කිලෝ හර්ට්ස් දැන් හර්ට්ස් 1000ක් එකතු කරනම කිලෝ හර්ට්ස්. ඒ වගේ 1000ක් එකතු වුණාම ඔන්න මම ලිව්වා මොකද්ද මේ එම්ම කුරක් දැම්මේ මොන හර්ට්ස්ද මේ බීම බෝතල් තියෙනවා ලොකු බෝතලයට අපි කියන මොන බෝතලයක් කියලාද ලොකු බීම බෝතලයට very good මෙගා බෝතල් කියලා කියන්නේ හරි මෙගා හර්ට්ස් කිලෝ හර්ට්ස් 1000ක් එකතු පුතාලා මෙගා හර්ට්ස් එකක් හැදෙනවා. එතකොට මෙගා හර්ට්ස් 1000ක් එකතු කරාම කිලෝ හර්ට්ස් 1000ක් ගිය තැන 1 කිලෝ හර්ට්ස් හදේ කිලෝ හර්ට්ස් 1000ක් ගියා. එතකොට මෙගා හර්ට්ස් 1000ක් ගිය තැන මොකද්ද හැදෙන්නේ? very good 1 GHz giga mega giga හරි GHz ඔය සූත්‍රය මතක තියාගන්න ඕනේ. ඉස්සරහට ගණන් වලට මම ප්‍රශ්න දෙනකොට දෙනවා මේවා. හර්ට්ස් 1065 ගිගා හර්ට්ස් වලින් පෙන්නන්න. නැත්නම් ගිගා හර්ට්ස් 8.5 හර්ට්ස් වලින් පෙන්නන්න. ඔන්න ඔයගේ ගණන් එන්න පුළුවන්. මෙගා හර්ට්ස් මෙච්චරක් දීලා මේක හර්ට්ස් ඕවා තමයි අහන්නේ මේකයි සූත්‍රය. හර්ට්ස් 1000 කිලෝ හර්ට්ස් එකයි කිලෝ හර්ට්ස් 1000 මෙගා හර්ට්ස් එකයි මෙගා හර්ට්ස් 1000 ගිගා හර්ට්ස් එකයි. එතකොට මට කියන්න හර්ට් 1000 කිලෝ හර්ට්ස් 300යි හර්ට්ස් වල කම්පියුටරේද පවර්ෆුල් ස්පීඩ් එක වැඩි 1 ගිගාහර්ට්ස් කම්පියුටරේ
ඒක තමයි 1 GHz කම්පියුටර් වැඩි. මොකද ඒ වගේ කී ගුණයක්ද මේ නේද 10 ඒවා වැඩි වෙලා එන්නේ. හර්ට්ස් කියන අඩු මේක ස්ලෝ ටුකු 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 අර ටුම් අන්න ඒ වගේ. හරි වේගෙන් වැඩි වෙනවා. එතකොට ඔන්න ඔක මත මේ සූත්‍රය මතක තියාගන්න ඕනේ. හරි හර්ට්ස් කිලෝහර්ට්ස් මෙගාහර්ට්ස් ඕක මතක තියාගන්න ඕනේ ඉස්සරහට ස්පීඩ් එක මනින්න. එතකොට number of the number of instructions executed per second තප්පරයට යාට ප්‍රොසෙස් කරන්න පුළුවන් ඉන්ෆෝමේෂන් ගාන තමයි අපි ස්පීඩ් එක මනින්නේ. ඉන්ස්ට්‍රක්ෂන් කොච්චර ප්‍රමාණයක් ප්‍රොසෙස් කරන්න පුළුවන්ද කියන එක. හරිද? එතකොට ඒක අපි පෙන්නනවා determined by the number of instruction executed per second. ඒක අහන්න පුළුවන් අනිවාර්යෙන්ම මතක තියාගන්න. එතකොට ස්පීඩ් එක determine කරන්නේ කොහොමද? number of instructions. අපි දුන්න උපදේශ තප්පරයකට කොච්චර process කරන්න පුළුවන්ද කියන. ඒක තමයි අපි කිව්වේ. number of speed of a computer measured by a number of executions number of instructions execute per second. ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න. number of instructions executed per second. තප්පරයකට කීයක් instructions execute කරන්න පුළුවන්ද කියලා. right. වෙලාව ගියා. අපි ඉන්නේ page number 9 එකේදී. right. processor manufacturers මම ඊළඟ සරසේ Intel, Apple දැන් ඒවා අනුව අතර AMD ප්‍රධාන processor manufacturers තුන් දෙනා ඊළඟ ඔකට ඉන්න කම්පියුටර් Intel, Apple, AMD ඔය තුනම. හරි ඒ තුන මතක තියාගන්න ඕනේ. එතකොට එතනින් නම් පාර්ට් එක අපි ඊළඟ දවසේ යන කෝස් ගැන මට කියලා දෙන්න ඕනේ. මම කිව්වා සිංගල් කෝ, ඩුවල් කෝ, ක්වාඩ් කෝ කියන එක මොකක්ද වෙලා කරන්න කියලා. ඒකත් මම විස්තර අතෝ කියලා දෙනවා. ආයේ මොන වසරට ගියත් ආයෙ අමතක කරගන්න බෑ. right? එතකොට මේ ඔයාලා සිංගල් කෝ, ඩුවල් කෝ, ක්වාඩ් කෝ කියලා නිකන් කියන්න විතරයි තියෙන එක්සැම්පල්. හැබැයි මම කියලා දෙනවා මොකද්ද මේ සිංගල් කෝ කියන එකේ වෙනස. මම මේ බෝඩ් එක මෙහෙමම තියනවා. right? ඊළඟ සැරේ ආවම අපි මෙතන ඉඳන් ඉස්සරහට යමු. right? ඊළඟ processor එක ඉවරනට පස්සේ අපි ඊළඟ සැරේ හැබැයි hard disk monitors ඕවා මෙච්චර process මේවා කරන්නේ නැහැ. මොකද ඒවා මෙහෙම ගණන් හදන්න දෙයක් නැහැනේ. අපි මේවා ඉස්සරහට යමු. මෙතන ගණන් ටික මතක තියාගන්න ඕනේ. ඊළඟ VGA port HDMI අරම මේවා දැන් කියලා දීලා තියෙන්නේ. ඒවත් මම පින්තූර පෙන්නුවා. මෙන්න ළමයි මේක මතක තියාගන්න කිව්වා ඉස්සරහට ගියා. එතකොට ඊළඟ පන්තියට ඔක්කොමලා ජොයින් වෙන්න ඒක අපිට ටිකක් ඉක්මනට යනවා මම මේ පාඩම. right? හරි පුතාලා. මෙහෙනම් අදට අපි ක්ලාස් එක නවත්තන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. right? so let's wind up the class. දැන් ඔක්කොමලා වගේ ජොයින් වෙලා නේද? ඔයාලා බ්‍රහස්පතින්දද හොඳ සිකුරාදාද හොඳ? හැමෝම සිකුරාද හොඳයි කියන අය රේස් හෑන්ඩ් කරන්න බලන්න. 6 2 3 4 sorry ඔක්කොම රේස් ඩවුන් කරලා සිකුරාද බෑ කියන අය අත උස්සන්න බලන්න. කවුරුත් නැද්ද? හැමෝටම සිකුරාද හොඳයිද? බෑ කියලා නෑනේ කවුරුත්. සිකුරාද හොඳයිද එහෙනම්? හරි නේද? එහෙනම් අපි සිකුරාද කරමුද? හැබැයි මෙහෙම එක පොරොන්දුවක් උඩ. මට සමහරලාට සිකුරාද බැරි වෙන්න පුළුවන්. එදා එහෙම වුණොත් බ්‍රහස්පතින්දාට මාරු කරාට කමක් නෑනේ. හරි. බැරි වුණොත් විතරයි ඈ. හරි. එහෙනම් අපි ක්ලාස් එක දිගටම සිකුරාදාට දාගමු. මටත් රිලැක්ස් නේ නේද? එතකොට ඔයාලටත් රිලැක්ස්. ඔයාලා ස්කූල් නෑ හෙට. අපිට පොඩ්ඩක් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මේ හරියට අපි සිකුරාදාට දාගමු. සිකුරාදාට පුතා මට ගොඩක් වෙලාවට නෙමෙයි බොහෝ සමහරලාට මට සිකුරාදාට මිස් වෙන්න පුළුවන්. එහෙම මිස් වෙනවා නම් මම ගෲප් එකේ අනිවාර්යයෙන්ම ගෲප් එක සිකුරාදා උදේට නම් බලන්න එපා. මට කලින් කියන්න බැරි වෙන්න පුළුවන්. මම මේ ගෲප් එකට දානවා බදාදා විතර වෙනකොට පොඩ්ඩක් බලන්න ගෲප් එකේ ක්ලාස් එක තියෙන්නේ බ්‍රහස්පතින්දා සිකුරාදාද කියලා. ගොඩක් වෙලාවට සිකුරාදාට කරන්න පුළුවන්.
හදිසි අවස්ථාවක් ඉඳලා බැරි වුණොත් මම බ්‍රහස්පතින්දට ක්ලාස් එක දානවා. right? එහෙනම් ලබන සතියේ සිකුරාදාට. හරි හැමෝම ඇග්‍රීනේ. සිකුරාදාට ක්ලාස් එක දාගමු. දිගටම සිකුරාදා කරමු. වෙනසක් තිබ්බොත් මම බ්‍රහස්පතින්දට ගන්නවා ක්ලාස් එක. right? හරි. එහෙනම් හැමෝටම good night. අද පාඩම තේරුණාද? නොතේරුණ තැන් තියනවද? හරි. හොඳට තේරුම් ගන්න පාඩම එක සැරයක් කියවන්න. right? මේ දැන් ඉස්සරහට නැත්තම් වැඩ වැඩි වෙනවා. මේ කියවලා පොඩි ෂෝට් නෝට් එකක් මම ෂෝට් නෝට් ගහන හැටි ඔක්කොම කියලා දීලා තියෙන්නේ. මොකද එතනින් එහාට Excel it's a practical lesson right? ආයේ අර මම කැමති නෑ අර මේ මොනවාද formatting bars අරවා මේවා කියලා ඔය කාලේ ගන්න ඕගොල්ලන්ගේ. දැන් ඔයාලට ඒවා පුළුවන්නේ. එතකොට මේ ඕන කරන දේවල් ටික විතරයි කරන්න save as new file ඕවා නම් කරන්න බෑ. නේද? වෙලාව අපරාධනේ. අපි කට් කොපි පේස්ට් ඕවා මොනවද දැන් නේද? ස්ප්‍රෙඩ්ෂීට් පටන් ගරන් මම ටිකක් වැඩිපුර ප්‍රැක්ටිකල් ටිකක් කරන්න හිතන් ඉන්නවා. මොකද මේක තමයි ළමයි ටිකක් අමාරු වෙන්නේ අපිට O level වලදී. හරි ඒ නිසා පොඩ්ඩක් වැඩිපුර මේකේ මේ 9 වසරේ ඇති දෙයක් නෑ ස්ප්‍රෙඩ්ෂීට් වල. මම ඔයාලට ඒවලට ටිකක් වැඩිපුර දේවල් කියලා දෙන්න චුට්ටක් ඉස්සරහට. රයිට් 10 පතර රිෆර් කරගෙන තමයි මම Excel කරන්නේ. 9 පොත සම්පූර්ණ කරනවා. 10 පොතෙනුත් පොඩ්ඩක් නිකන් එහාට ගියහම නිකන් වල ෂොක් වෙන්නේ නැති වෙන්න. රයිට් ඒ ටිකත් ඔයාලට කරලා දෙන්නම්. ඒ නිසා මේ Excel පාඩම හරිම ඉන්ට්‍රස්ටිං. මාරු වැඩක් කරන්න පුළුවන්. ආස හිතෙනවා. ඉතින් මේක තියරි පාඩමක්. දැන් අපි මේ කරන එක ප්‍රයිස්, වොරන්ටි අරම ඉතින් ඒවා ඔක්කොම ටක් ගාලා ඔළුවට දාගන්න. Excel පාඩම practical and it's very interesting. එතකොට අපි Excel පාඩම ටිකක් වැඩිපුර කරමු. මේක ඔක්කොම practical මට ස්ක්‍රීන් ෂෙයා කරලා කරන්න වෙන්නේ. හරි. ඒ ටික කරමු. ඊට පස්සේ ආයෙනවා ඔයාලගේ ආසම සබ්ජෙක්ට් එකට ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක. හරි. අපි එහෙනම් පුතාලා අදට නවත්තලා අපි පුළුවන් තරම් ඉක්මනට මේ පාඩම කරමු. කරලා Excel වලට ඉක්මනට කරමු. right? තව දවස් දෙකක් ඇතුළත දවස් දෙකක් වගේ ඇතුළත අපිට මේ පාඩම ඉවර කරගත්තොත් අපිට පෙබරවාරි මැද වෙනකොට පුළුවන් වෙයි Excel පෙබරවාරි අන්තිම සතිය හරි ඊට කලින් සතිය හරි අපි යන් Excel වලට. right? එහෙනම් පුතාලා හැමෝටම good night. ආයුබෝවන්. good night. සිකුරාදට